බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය පිළිබඳව තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගන්න කොහොමද කියලා අරුත් විමසලා අපේ ජීවිතයේ මොන ආකාරයකට පාඩම් මේ සියල්ල සකස් කරගෙන ඉන්නේ අනුව තමයි ධර්ම ශ්‍රවණ සම්පූර්ණයි. මුලින්ම බොහොම පුණ්‍යවන්තයන් කරනවා මේ පිළිබඳව නම්බුවෙන් අපි ධර්ම දේශනාවක් වසරේ ආරම්භ සම්පූර්ණ පිළිබඳව දැන් අපි සූදානම් වෙන්නේ බණ අහන්න. ඉස්සෙල්ලා අපි බණ අහන්න ඇත්තටම බණ අහන්න ඕනේ කියලා අපි දැනගන්නේ මොන කාරණාවක් කරවත් නෙවෙයි අපේ ජීවිතය පිළිබඳව තේරුම් ගන්න. ධර්මයේ කියලා කියන්නේ බාක් වෙලාවට පරම්පරාවේ තියෙනවා. ධර්මයේ කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ. ඒක ඕන වෙන්නේ මොකද කියලා දන්නේ. ආගම් සහ දැක්ම
කියන ඒවා පාඩම. ආගම් කියලා කියන්නේ අදහන. බුද්ධ ධර්මයේ තුල පුරා පිළිගන්න අදහන දේවල්. අරුම ගානේ එතනින්ම පටන් ගන්නම්. මේ බෝධින් වහන්සේලාගේ මේ විභාගාන්ගේ එක ගිහිල්ලා අර බැන පෙළන කාලය. ළමයින්ගේ විභාගාන්ගේ මේ එක මේ විභාග සමත් වේවා කියලා. ඒකවල දැන් මේ ඒ වගේ මට්ටමකට අපේ බෞද්ධ වෙන්නේ. පූජාවල් කියලා පූජාවල් තරම් දෙපා කියන්නේ. ඇයි අපි එතෙන්ට වැටලා තියෙන්නේ? අපි විමසිලිමත් බුද්ධියකින් විමර්ශනය කරන ගතියක් නැහැ. මේක තේරුම් ගන්න ධර්මයේ තියෙන වැදගත් කාරණාවකට මම අවධානය යොමු කරන්නේ. ඒකත් දැන් පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ වෙලාව තියෙන්නේ මොකක්ද කියලා. අපි ඔක්කොටම ලොකු වගකීමක් තියෙනවා. මේ අපට හොඳට තේරෙනවා රට මොන තරම් අරක පත්‍යයකටපත් වෙන්නේ තියෙනවා. එතකොට ඒ පත්‍යයෙන් තියෙන හේතුව තරුණ අය ඉතාමත්ම මේ අමුතු තීරණ ටිකක් ගන්න. දේශපාලන ගන්නේ මම කියන්නේ. මන්ත්‍රාවලිය වැනි දේවල් වුණත් වෙනත් ඇති වුණත් ඉතාමත්ම හොඳ තත්යක නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයට එක්ක අනාගතයේ රටේ අපිට එහෙම යහපත් දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. මිනිස්සු පවුලට බයයි. ලැජ්ජාවකුත් නැහැ. පෙනි කරදි කරන්න සූදානම් ඉන්නවා. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. කිසි අපි කියන්නේ අපිට නිදහසේ ජීවත් වෙන්න දෙයක් නැහැ. කිසිම අර කියන්නේ චාරයක් නැති විදිහට තමයි හැමදේම වෙන්නේ. ඒක පොඩි දෙයක් නැත්තම් මරලා දාන ගතියකට කියන තියෙනවා. මේ පොඩි දෙයක් කරලා අපි කෙනෙක් මරලා දානවා. ඉතින් ඒකින්ද මේ ඔක්කොටම හේතුව ඒ අයගේ වැරද්ද නෙවෙයි කාලානුරූපව අපිට තියෙන සම්පතකින් අපි ප්‍රයෝජන ගත්තේ නැති. මේක බලමු අපි පොඩ්ඩක් තාම කෙටියෙන් මම මේක තේරුම් කරලා දෙන්නම්. ඒකට අපිට යම් අදහසක් ගන්න පුළුවන් මොකටද ධර්මයේ. අපි ඔක්කොම කාර්යබහුලයි. ඉතාලම කාර්යබහුලයි. ඇයි අපි කාර්යබහුල කියලා හිතුවේ? එතන සමහරවිට අපි තුනේ පන්ති ළමයි කියන විතර හොයලා බලනකොට ඒ ළමයා කාර්යබහුලයි. දැන් ඉස්සර වගේ නේ ඉස්සර අපි තුනේ පන්ති හතරේ පන්ති නෝ නිදාසේ කියන්නේ. දැන් තුනේ හතරේ පන්ති වලින් ළමයි නිදාසේ ඉන්න පුළුවන්. දැන් අපිට වැඩි කාර්යබහුලයි. ඇයි? අර මේ ශිෂ්‍යත්වයේ භාගයට යන්න ලැහැත්ති තියෙනවා. නේද? එතන ඉඳන් ගත්තාම සියලු දෙනා කාර්යබහුලයි. අපි වැඩ කරන අය තුල කාර්යබහුලයි. ඇත්තම අපිට මෙච්චර මහන්සියලා වැඩ කරන්න තියෙන්නේ. අපි කාර්ය ජීවි. මේ ධර්මයේ නිකන් හරි අර වේගයෙන් වතුර ගලාගෙන යන ගඟකට වැටුණාම ඒ වේගයෙන් යනවා වගේ ඒ වතුරත් එක්කම යනවා කියලා අපි වේගෙන් යනවා. ඇයි අපි මෙතන වැඩ කරන්නේ? කියලා හිතුවොත් අපිට හරි උත්තරයක් මේ බලන්න. අපිට හැමෝගෙම ජීවිතවල තියෙන අරමුණු දෙකයි තියෙන්නේ. ඒකත් එකම අරමුණකට යන්නේ. අපිට ජීවිතේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙනවා මේ ශරීරය සහ හිත. කොච්චර නේද? ඒකනේ හැම වෙලෙම අපි උත්සාහ කරනවා ශරීරයේ සැකෙන් තියන්නයි හිත සතුටින් තියෙන්නේ. මම යහුවොත් ඔය දෙක ඇරෙන්න වෙන කරන දෙයක් තියෙනවා. හරියටම අපි අහලා බැලුවොත් ශරීරයේ සැකෙන් තියන්නයි හිත සතුටින් තියන්නයි තමයි අපි හැමදේම හැම වෙලෙම කරන්නේ. ඔය දෙක ඇරෙන්න වෙන කරන දෙයක් නෑ කියලා මම කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා කිව්වට පිළිගන්න එපා. ඒක තමයි අපි කියන වාසිය. අපේ මනස රුකුණු පරාසයකට හිතන්න බුද්ධ ධර්මයේ ඉඳලා තියෙනවා. හරි? ඒක නිදහස් තීරණයක් ගන්න කට්ටිය. එතකොට බලන්න මම කියන්නේ මොකද කියලා අපි ඉගෙන ගත්තේ රස්සා හොයාගන්නේ, විවාහ වෙන්නේ, ළමයි හදන්නේ, යාන වාහන ගන්නේ, ඇඳුම් පැළඳුම් වලින් පවා අන්නේ බලන්නේ ශරීරයේ සැපෙන් කියන්නේ හිත සතුටින් කියන්නේ කියනවා. හොඳ නැහැ. ජීවිතයේ දුර අරමුණ ඒකම නැහැ. ජීවිතය ඇත්තටම ජීවිතයක් සාර්ථක ජීවිතයක් ගෙවනවා කියලා කෙනෙක් කියනවා නම්
අපි සාර්ථකත්වය කියලා බලාපොරොත්තු වෙන සතුටෙන්ම ඉන්න පුළුවන් නම් සැපෙන්ම ඉන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට කියන්න පුළුවන් සාර්ථක ජීවිතයක් ගත කරන්න. සාර්ථකත්වයට බලාපොරොත්තු වෙන එකද නැද්ද? සාර්ථකත්වයට බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. හරිද මම? නේද? ජීවිතය පිළිබඳව සාරාංශයක් ධර්මයෙන් තියෙනවා. හරි. දැන් ඔන්න අපි මේ දැනුම වල මේ අරමුණු දෙකට අපිට යන්න පුළුවන්. මේ අරමුණු දෙකට යන්න දෙයක් ඕනේ. මේ අරමුණු දෙකට යන්න පුළුවන් එක දැනුම බලන්න. දැන් බණ අහන්න මේ වැරද්දක් නෙවෙයි කියන්නේ. උදාහරණයක් අරගෙන මෙතනින් අපි විසඳ ගන්න බලමු. හරි. බණ අහන්න වාඩි වෙන්න කිව්වනේ. වාඩි වෙන්න කියපු ගමන් කට්ටිය මොනවද කියන්නේ? අපේ හිතට මොනවද කියන්නේ? විස්තිය. ඇයි? ශරීරය සැරේ තියාගන්න. නේද? දැන් විත්ති හැමදේට ආහඳය අපිට විත්තියක් මොකද මෙතනින්ම අපි අත්ත බයා ගන්න ඕනේ. හැබැයි දැන් මෙතන ඉන්න එකෙන් සැපම තැනකින් ඉඳගෙන කවුද? ඒ ශරීරයේ සැපෙන්ම කියන්න පුළුවන් තරම් ඉඳන් ඉන්න මමයි. විත්ති හැමදේට ආගෙන අපි අහමු. ඇයි නලියන්නේ? ඒ විත්ති හැමදේට අපි අහමු දැන් සැපෙන් දිනු කියලා. එයාලට මොකද කරන්නේ? එයාලට එහෙම සබක් නැහැ. ඉඳ ගන්නකොට සබක් දැනුණාට චුට්ටක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඒක නැති වෙලා නේද? ඒක නැති වෙලා යනවා. ඉතින් අන්න ඒක නිසා අපි බලන්න ඕනේ මේ වැඩෙන් කවදාකවත් අපිට දිනන්න පුළුවන් දෙයක්. ශරීරයත් එක්ක අපි සටන් කරනවා. බඩගින්න, විපාසාව, දාඩිය හරිද? එතකොට සීතල නේද? මේ හැම එකකින්ම දුක සමානවට සීතල එනවා ඉන්දිකට වෙනවා වගේ. ඒක කොහොම හරි කරලා ඒක සැප කරගන්න උස්නේ හදා ගන්න ඕනේ. සමහරවිට උස්නේ එනවා ඉතාලම වැඩි නේද? ඒක නැති කරගන්න ඕනේ. බඩගින්න නැති කරගන්න ඕනේ. තව ගොඩාක් දේවල් තියෙනවා. හරි? අන්න ඒ ටික අපි ඉවර කරගන්නකම් අපිට කිසිම විදියකින් හැම වෙලේම බලන්නේ මේ ශරීරයේ මොන තරම් සැප තැනක තිබ්බා ටිකක් වෙලා යනකොට හරි ඒක අපිට හම් වෙලා තියෙන ශාරීරික ස්වභාවය තමයි ඉරියව් මාරු කර කර තමයි දැකින් ඉන්න වෙලා තියෙන්නේ. වයසට යන්න වැඩි හරියන්නේ නේද? ඒ කියන්නේ අපි ශරීරයේ පැත්තෙන් අන්තිමට කොහොමද දිනුම්ද පරාද. ඒක සටනක් නේ. ශරීරය හදනවා මේක දුකටපත් කරලා තියාගන්න අපි හදනවා සැපෙන් තියාගන්න. අන්තිමට කොහොමද සිද්ධ වෙන්නේ? පරාද වීමක්. එහෙනම් ශරීරයේ පැත්තෙන් අපිට වීමක්. හිත පැත්තෙන් කොහොමද? හිත සතුටින් තියාගන්න ඔක්කොම කර ඉගෙන ගත්තේ රස්සාව ආගත්ත මනුස්සය ලයිස්තුවක් කියන්නේ. ඒ ඔක්කොම උපක්‍රම හිත සතුටින් තියාගන්න බේද කරේ. හරි. දැන් අපි අහන දැන් සතුටින් ඉන්නේ. නැවි කවුරු ළමයි පිළිවෙලක් නැහැ කියන්නේ. ඒ සතුටෙන් ඉන්න දවසේ ඒද? ඊයේ කවදාද හරි මෙතනින් එහාට මට මුගක් ඇති වෙන්නේ නැහැ. දැන් නම් ඉතින් සතුටෙන් ඉන්න පුළුවන් විදියක් මට හම්බෙලා තියෙන්නේ. ආයෙ කවදාකවත් දැන් හරි දැන් ඔන්න ජීවිතේ සාර්ථක වුණා කියලා හිත සතුටෙන් ඉන්න දවසක් ඒද? එහෙම දවසක් ගැන බලාපොරොත්තු වෙන අහිංසක බලාපොරොත්තු වෙන අපි වැඩ කරනවද නැද්ද? නේද? හැබැයි ඒක ඒද? ඒකත් කරදෙන්නේ දෙන්නේ. ඒකෙත් පරදෙන්නද දෙන්නේ. අය පැත්තෙත් පරදිලා ඉඳ පැත්තෙත් පරදින්නද හදන්නේ. ඒක කරන්නේ. එහෙනම් අපි ජීවිතය ගැන අතන අපිට අපි ගැනවත් හිතන්න වෙලාවක් නැහැ. අපිට අපේ කොහෙද අපි යන්නේ මොනවද කරන්නේ කියලා හිතන්න ඇත්තටම වෙලාවක් නැහැ. ඒකයි මේක මම මේ ධර්ම දේශනාවක් විදිහට නතුනේ සාකච්ඡාවක් විදිහට කරන්නේ. නැත්තම් මම දැන් ගාතාවක කිව්වා ඔක්කොම කරා නැත්නම් ඉතින් මට මෙහෙම කරගෙන මේ කම්පක් එකක් කියලා දාන්න කිව්වා. එහෙම නැත්නම් අපි එකතු වෙලා කතා කරන්න ඕනේ. එතන මෙතන ප්‍රශ්නයක් තියෙනවද කියලා බලලා විසඳ ගන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ක්‍රමයක් තියෙනවා. එතන මේ වුණාට පස්සේ මොකක් හරි ක්‍රමයක් හම්බුනවා. එතකොට අපි පොඩ්ඩක් හොයලා බලනවා ඇත්ත ටිකක් කතා කරන්න කමන්නේ නැහැ. ඇත්තට කතා කරන්න ඕනේ. දැන් අපි කියන්නේ හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය අවබෝධ කරගන්න නම් තමන් තේරුම් ගන්න, තමන්ව අවබෝධ කරගන්න කියලා. හරි. එතකොට
දැන් ඔප්පු කරලා වෙන්නට හදන්නේ. මේ ශරීරය නම් හරියන්නේ නැහැ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මමත් නදිනවා, ඔහෙත් නදිනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අත්ත කිව්වේ ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. සූපහත් කරගෙන සූපහත් කීයට වාඩි වෙන්න අපි ඉන්නවා. මේක කතා කරමු. හරි. දැන් මේ සිත සතුටු කරගන්න ක්‍රම හතරක් තියෙනවා. හරිද? සාමාන්‍ය ගත්තම සිත සතුටු කරගන්න පාවිච්චි කරන ක්‍රම හතරක් තියෙනවා. ඇත්තටම අපි පාවිච්චි කරන්නේ මොන ක්‍රමයේද කියලා බලන්න. දැනට අපි හිතලා බලමු අපි සතුටු වෙන්න මොනවද? අපි සතුටු වෙන්න මොනවද? කියලා හිතලා බලමු. අපේ කාර්ය බහුලත්වයක් මොකක්ද කියලා අපිට අහන්න. සාමාන්‍ය මිනිස්සෙක් විදිහට අපි සතුටු වෙන්න කරන්නේ අපි කැමති රූප හැරෙන්න. කැමති ශබ්ද කනකස්ස. කැමති ගන්ධ නාසයට, කැමති රස දිවට, කැමති පහස ශරීරයට සහ ආදරය වගේ දේවල් ඒවට කියන ධම්ම කියලා. හරිද? කැමති හැඟීම්, කැමති හැඟීම්. අපි තරහට කැමති නෑ. නේද? එතකොට ඒ වගේ වල කැමති නෑ. අපි ඒවෙන් අයින් වෙලා හිත සතුටු කරගන්න පුළුවන් කැමති දේවල් කරගන්න, කැමති හැඟීම් උපදවා ගන්න උත්සාහ කරනවා. 6. මොනවද? කැමති රූප පෙන්වනවා, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස සහ කැමති ධම්ම කියලා කියනවා. කැමති හැඟීම්. මේ 6 ඇරෙන්න වෙන අපිට සතුටු වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි කියන්නේ දැනගන්න බෑ නේද? අපේ ජීවිතේ ගැන අපිට මොකක්ද තියෙන්නේ බෑ තේරුමක්. එහෙනම් මේ 6 ඇරෙන්න අපිට සතුටු වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. ඊළඟ දාන්න තමන් දිහා බලලා කියනවා. මම ඇත්තට මොනවද කරන්නේ සතුටු වෙන්න කියලා? ඉතින් වෙන ක්‍රමයක් තියෙනවද? නෑ. නේද? එහෙනම් ඒකින්ද අපි මොකද කරන්නේ? පුළුවන් තරම් කැමති ඒවා එකතු කරගන්නවා. කැමති ඒවා ඇහැට පේන ළඟින්ම තියාගන්නවා. නේද? මම මොකක් හරි රූපයකට කැමති නම් මම මේකේ සත්‍යක් කරනවා නම් ඒක ඈතට යන්න දෙන්නේ නැහැ. හැම වෙලේම පේන තියාගන්න හදනවා. ඇයි ඒ? එතකොට හිත සතුට වෙනවා. හරිද? කැමති ශබ්දත් එහෙම එකම සින්දුව බොහෝ වාර ගන්නවා. නේද? එතකොට එකම ගඳ, එකම රස, එකම පහස සහ එකම ආදරය වගේ දේවල් ලබා ගන්න අපි උපරිම උත්සාහ කරනවා. ඔන්න ඕකට අපිට ඈහෙන්න මහන්සි වෙනවා. කැම ජාති වලට ඕනේ නේද? කැමතිම කැම ජාති වලට සතියකට එක සැරයක් අහවල් කැම ඕනේ. දවසකට එක සැරයක් ඕනේ. හරිද? සමහර දේවල් වලට දවසකට එක සැරයක් දකින්න ඕනේ. සමහර ඒවා හැම වෙලේම දකින්න ඕනේ. ඒකද හරියට හම්බ කරන්න බෑ හැම වෙලේම මහන්සි වෙන්න. ඒ වෙන උත්තරයක් නෙවෙයි. අපේ හිත හරියට හොයන දේවල් වගේ තියෙනවා. අපේ හිත දැන් හරියට සතෙක් වගේ බඩගින්නේ. හරිද? බඩගින්නෙච්ච සතෙක් උදේ පාන්දර ගහින් බහින් කුකුලා. උඩටම බඩගින්නලා තමයි කුකුලේ ගහින් බහින්නේ. හරිද? ඉතින් බඩගිනි වෙච්ච නිසා එයා බැස්ස ගමන් මොකද කරන්නේ? පොළොව පුරන. නේද? පුර බලනවා පණු කෑල්ලක් හරි ආලයටයක් හරි හම්බුණා කොටනවා. නේද? එහෙම කොටලා ඒක ආහාරය වෙලා. ආය පුරනවා, ආය බලනවා, කොටනවා. නේද? පුරනවා, කොටනවා, බලනවා. එහෙම වැඩක් උදේ පාන්දර කරනවා. නේද? මොකද ආහාර හොයන්නේ. අපේ හිතත් අන්න ඒ වගේ ආහාරමයි කරන්නේ. කයට ආහාර ඔය අපි කටින් හපලා ගන්න ආහාරය කියන කබලින්කාර ආහාර කියලා. කයට ආහාර ඒව වුණාට හිතට ආහාර මොකක්ද? සතුට. හැම වෙලේම මෙයා සතුට තමයි කරන්නේ. හරිද? ඒතර බලන්න අර ගහෙන් දැස්ස සතා වගේමද මන් දන්නේ. බලමු අපි සාමාන්‍ය මිනිස්සුන්ට මේ දවස්වල උදේ නැගිට ගමන් ඇඳේම කරුවලේම කට්ටිය මොකද කරන්නේ? ආම්බරේ ලයිට් එකක් දාන්න ඉස්සෙල්ලා ඔයාලා මොකද කරන්නේ? අර කුකුලා මන් කියන්නේ කුකුලනවා බලනවා අපි මොකද කරන්නේ? උදේ නැගිට ගමන් කුකුලා කොටනවා එහෙම කරන්නේ ඇයි? ඒක සතුට කරන්නේ. ඒ සතුට දෙයක් දකින්න. ඒක ඉවරක් නෑ. ඒක ඉවරක් නෑ. ඒ ක්‍රමයෙන් තමයි අනිත් ඔක්කොම. පහසු වෙන්න තමයි මම මේක කිව්වේ. ඒක එක උදාහරණයක්. එතකොට බලන්න අපේ මේ ක්‍රමය අපිට කියලා දුන්නේ කවුද?
කැමති රූප පෙන්නපුවාම හිත සතුට වෙනවා, කැමති ශබ්ද අසුපුවාම හිත සතුට වෙනවා, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස ලැබුවාම හිත සතුට වෙනවා. ඒකින් ඔයා ඕකම කරන්න කියලා කියලා දුන්නේ කවුද? අම්මද? තාත්තද? කවුද? අපේම මනසයි අපේ උසස් මනසක් තියෙනවා. ඒ මනුස්ස කියලා කියන්නේ උසස් මනසක් තියෙන කෙනෙක්. ඒකද කියලා දුන්නේ ඔන්න අපේ මනසින් අපි තේරුම් අරගෙන තමයි මේක කරන්නේ. ඒක උසස් මනසක් තියෙන නිසා. අපි ගෙදර ඉන්න බලපෑම. කියලා හිතන්න බලපෑටව ඉන්න බලපෑටව ඉන්න. මේ බලපෑටියක් හොයන්නේ සතුට. බලපෑටියක මනසට මොන මනසද කියලා කියන්නේ? බලමන. එතකොට බලපෑටිය සතුට වෙන්න බලන්න. එයා සතුට වෙන්න මොනවද කරන්නේ? එයා කවුරුත් ඉන්නවා කියලා දැම්මා. එයා මට හරි කැමති නම් එයා මාව දෙන්න ඉන්නවා. නේද? ඒ කියන්නේ ඇහැට කැමති රූප පෙන්වලා හිත සතුට කරගන්න ක්‍රමයේ එයා ගන්නවා. කැමති ශබ්ද, ඒ ගන්ධ, රස, පහස, ආදරය වගේ දේවල්. එයාට ඒක කියලා දුන්නේ කවුද? මනස මොන මනසද? ප්‍රශ්නයක් නැද්ද? ලොකු ප්‍රශ්නයක් නැද්ද? මොකද? ඒ කියන්නේ බලු මනසකින් තේරුම් ගත්ත ටිකම තමයි නේද? මොන්ටිසෝරිවත් යවන්න බැරි බලු මනසක්. ඒ වගේ එකකින් තේරුම් ගත්ත දේම තමයි අපි තේරුම් ගන්න ඉන්නේ ජීවිතේ. ඒකින්ද එයා කරන දෙමයි අපි කරන්නේ. නේද? ඊට වැඩිය වෙනස් ක්‍රමයක් නැතුව අපි ඉස්සර ගොනේ. හරි? ඕක මතක තියාගෙන අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. ඒතර ඔය තමයි පළවෙනි ක්‍රමය. ඔක අහිංසක ක්‍රමයක්, සතුට වෙන අහිංසක ක්‍රමයක්. නමුත් ඒක මදි. ඒක හරියන්නේ නැහැ. ඒක පිළිසන් සතුට වලක් තියෙනවා. හරිද? ඔයලා දෙවි පහත් ක්‍රමයක් තියෙනවා සතුට වෙන. සතුට වෙන ක්‍රම හතරක් කියලා කියනවා. අපේ ජීවිතය සාර්ථක කරගන්න අපි සතුටෙන් ඉන්න ඕනේ. සතුටෙන් ඉන්න ක්‍රම හතරක්. දැන් ඔය අපිට තියෙන ක්‍රමය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. අහිංසක ක්‍රමය ගැන පොඩ්ඩක් කතා කරමු. ඒක ගැන කතා කරපුවාම අපිට තේරෙනවා මේ ඔය ලබන සතුට බලන්න ඇද්ද කියලා. ඇති වෙනවද කියලා. නේද? පොඩ්ඩක් බලන්න හොඳට හිතලා මේ මොකද අපි අරගෙන ඉවර කරමු. නැත්නම් ඒක සැකසෙන්න කරා. දැන් ඒකට මේ නෑ පොඩ්ඩක් අවධානය යනවා ඉක්මනට අරන් ඉවර කරමු. බලන්න අපේ හිත ඉන්නේ මොනවද? මේ සුත්ත තේරුම් ගන්න ඕන අපි හොඳට. හරිද? අපි දැක්ක දේවල්ම දෙන්නන්න කියලා අපි හිතේ. අහපු දේවල්ම අස්සවන්න නැවත අස්සවන්න කියලා. නේද? එතකොට කාපු දේවල්ම ආයෙ කන්න කියලා. ඒවා දුන්නේ නැත්තම් දුකටපත් කරනවා. ලබපු පස්සම නැවත ලබන්න කියලා. නේද? ඊළඟට නැවත ආදරය වගේ දේවල් ඒවම නැවත ගන්න කියලා. මම ඒකින්ද මෙයාගෙන් අහනවා. දැන් හිත දුකටපත් කර ඉඳලානේ. එතකොට දුන්නහම හරියනවා. අපි කරන්නේ නේද? මහන්සිලා ඒවා දෙනවනේ. නැවත දුන්නහම හරියනවා. දුන්න මොහොතට දැන් හරි. දැන් නිකන් අර හිත ගිනි ගන්නවා වගේ දෙක අඩු වෙනවා. හැබැයි ආයෙ පහුවෙන්දට හරි ආයෙ අපිට වැඩි දෙනවා නේද? එකම රූපය කී සැරයක් එන්නලා කියනවාද මේ හිත සංස්කරණ හිත සත්‍ය. එකම શબ્දය කී සැරයක් නම් අසවල. එකම ගන්ධය, එකම රසය කී සැරයක් දිලා තියෙනවද කවදාවත් ඇති වෙන්නේ. හරිද? එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔය අහිංසක ක්‍රමයේ එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක. තව ප්‍රශ්නයක් තියෙනවා. නුවණ තියෙන මිනිස්සු විදිහට තමන්ගේ අනාගතය ගැන හිතන්න ඕනේ. අපි අද වර්තමානයේ සතුට වෙන්න අපි පාවිච්චි කරන දේවල් හින්දා කවදා හරි දවසක අපි දුකටපත් වෙනවද දන්නේ නැහැ. මම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් එයාගේ මරණයේදී හෝ එක්ක එයා මගදී මාව දාලා
මේ නැත්තම් මරණයදී කොහොමද නැති වෙනවා. එහෙම බලපුවම මට ලැබිලා තියෙන හැම දෙයක් ඉඳන් දුකටපත් වෙන ස්වභාවයක් තියෙනවද නැහැ. එතනත් ඔය ක්‍රමයක් ප්‍රශ්නයක් තියෙනවා. මේ සාමාන්‍ය අපි අහිංසකව සතුට වෙන ක්‍රමයේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. එකක් එක දිරිසන් සතුට කරන ක්‍රමයක්. අනිත් එක දුකටපත් වෙන ක්‍රමයක්. අනිත් එක ඇතිවීමක් වෙන්නේ නැහැ. නේද? ඒක තමයි තියෙන එක ප්‍රශ්නේ. ඕකේ ටිකක් නරක පැත්තට ගිය තව සතුට වෙන ක්‍රම දෙකක් තියෙනවා. හරි? එකක් තමයි දේශපාලනඥයන් ක්‍රමය. හරි? එහෙනම් මම එහෙම කිව්වේ දැන් මේ විදිහට අපිට ලියාපදිංචි කරන්න පුළුවන්. දේශපාලනඥයෙක් ක්‍රමය. හරි? ඒ තරමට මේ කොහොම දූෂිත වෙලා තියෙන අන්න එක තුන දූෂිත සතුටක් විෂම සතුටක්. විෂම සතුට කියන්නේ මොකක්ද? අනිත් කරදර කර පිරිහර කර ලබන සතුට. දැන් අපි ඔය ඇහැට ප්‍රිය රූප පෙන්වන එක අනිතර කරදරයක්ද? නේද? කනට ප්‍රිය ශබ්ද අස්වන එක අනිතර කරදරයක්ද? නැහැ. ඒ වගේ අනිතර කරදර නැහැ. හැබැයි දැන් මේ අපි කියන්නේ යන ක්‍රමේ බලන්න. ඔය සමහර අය දැකලා තියෙනවද බඩගින්නටත් නෙවෙයි. සල්ලි හම්බ කරන්න ඕනේ. අන්න වැයකට ගිහලා බිලි කොක්කක් දාගෙන. දාගෙන ඉඳන් අර අහිංසක මාළුව අරගෙන ඇදුනහම සතුට. ඒ කියන්නේ ප්‍රාණඝාත කළා සතුට. වදඩේ මේ ගිහිල්ලා සත්තු මරලා සතුට. වරකම් කරලා සතුට. ඒ මම කියකද දේශපාලන පත්‍ර රෙජිස්ටර් කරන්න පුළුවන් කියන්නේ. ඇතිතරම් වරකම් කරලා අනුන්ගේ දේවල් අරගෙන සතුට. බලහත්කාරය. දැන් අපි මේ ඔක්කොම දුක් විඳින්නේ අපේ රටේ ගොවියෝ හදිස්සියව ගොවිතැන් කරන්න කියලා. අපේ අපි වැඩ කරන කට්ටිය වැඩ කරන්නේ නැති කියන්නේ. රට වැටෙන්න හේතුනේ නේද? මිනිසුන්ගේ වැරද්ද. කාගේ වැරද්ද? පාරකින් වැරද්දින් අපි ගොඩක් දුක් විඳලා මේ මිනිස්සු මොනවද කරන්නේ? ඒ මිනිස්සු පුළුවන් තරම් හොරකම් කරා. හොරකම් කරන්න ක්‍රම හදාගත්තා. අවුරුදු ගානක් තිස්සේ මේ ආසන්න මිනිස්සු විතරක් නෙමෙයි. නේද? දැන් ඔයාලා බලනවා අර හොරකම් අහු වෙනවා ඉවරක් නේද? දැන් ආයෙ කරකින් හොරකම් කරන්න දඟලනවා. දැන් හොරකම් කරන ක්‍රම හදා ගන්න. නේද? අපිත් ඔක්කොම සද්ද නැති. එතකොට අන්න හොරකම් කියලා කියන්නේ අනිත් අය දුරපත් කරලා කරන එකක්. ඒක විසම සතුට. කාමයේ වර්ගයේ හැසිරීම විසම සතුට. ඒවා ඊළඟට බොරු කියලා අනිත් අය රවට්ටලා සතුට වෙනවා. කේලම් කියලා අනිත් අය බිඳවලා සතුට වෙනවා. පරුස වචන කියලා සතුට වෙනවා. පරුස වචන කියලා සතුට වෙනවා කියලා දන්නවද? අපි ළඟට ඒක දිනවද දන්නේ? නැහැ කියලා කියන්නේ. නැහැ කියලා කියන්නේ මේ බලන්න. කවුරු හරි බැලුවොත් අපි මොකද කරන්නේ? ඒ වෙයි. නිකන් විතර බලන්න ඒ වෙයි. ඒ කවුරු හරි බැලනවා වගේ. අපි කවුරුත් දුකට කැමති නෑ. මම නිකන් මෙහෙම කියන්නේ මේ බලන්න. අපේ ජීවිතේ තේරුම් අරගෙන ජීවත් වෙන්න තමයි ධර්මයේ තියෙන එක මම කියන්නේ. හරි. උදේ පාන්දර කවුරු හරි මම ගෙදර ඉන්නකොට වැඩට යන වෙලාවේ පාරේ මගේ මිදුල ළඟට ඇවිල්ලා මට බැනලා ගියා. මට අනිත් පැත්තට බැන ගන්න බැරි වුණා. දැන් මං ඉන්නේ සතුටෙන්ද දුකෙන්ද? දුකෙන් ඉන්නේ. කවුරු හරි මගේ යාළුවෙක් ගෙදර නම මොනවද කියන්නේ? මට මේ වගේ වා කියලා ගියා. හරිද? මම මේ ඉන්නේ කේන්තියෙන් අවස මෙතනින් යනවා. අල්ලගන්න තමයි. ඉතින් මට මේ ටික කියනකම් සතුටක් නෑ. සනසීමක් නෑ. තේරෙනවද? අනිත් පැත්තට පරුස වචන ටික කියපු ගමන් හැන්දෑවේ කියලා අල්ලගෙන කියනවා. කියලා දුන්නේ මොකද කියන්නේ? මොකටද කිව්වද? ඒ කියන්නේ අපි හැම වෙලේම කවුරු හරි කෙනෙක් බැන්නොත් අනිත් පැත්තට බයිනවා කියන්නේ මොකක්ද? අපේ හිත සතුට කරගන්න. හරිද? ඒක තරගයක් වගේ. දැන් මොන ඔය පැත්තේ මට බැන්නොත් මට දුකක් වෙන හින්දා මම ඉක්මනට ඔය පැත්තට යනවා. බැන්න ගහගෙන ගිනි බෝලයක් එහාට මෙහාට දා ගන්නවා. හරිද? එහෙම බැන්න ගමන් මෙහෙපත්තු වෙනවා. ඒ පත්තු වෙන එක දරා ගන්න බැරි මම මේ පැත්තේ ඔය පැත්තට බැලුවා ඔය පත්තු. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහෙන් ආයෙ මෙහාට වයින්. ඒතර මෙහෙපත් වෙනවා. දෙන්න මාරු කරගන්න. දැන් බැන ගන්න තරග. ලොකුකම් තරග දැකලා තියෙනවා. ඒකේ ලෝකමක් කිව්වම අනිත් එක්කනට අමාරුයි. හරිද? අපේ හිතේ කැටි. හරි? එතකොට මොකද කරන්නේ? අර ඊට වැඩි එකක් තියෙනවා. ඇයි දන්නේ නැත්නම් අපේ තාත්තා වගේමයි අපේ අම්මා වගේමයි කියලා. නේද? ඊට පස්සේ අර පැත්තට ගිහම අර පැත්තෙන් ආයෙ පැත්තට ගිහලා ආයෙ අර පැත්තට ගිහලා. ඉතින් ඔය විදිහට අපි දන්නේ නැති වුණාට අපි උඩට නැගින්න යන්නේ එහෙමයි. එතකොට ඔන්නේ වගේ තත්ත්වයක් ඒවා විෂම සතුට. පාර්ශව වචන කීලම් නේද දෙන්න හොඳට සමගින් ඉන්න අය බලලා දෙපැත්තට කියලා බිඳුවා. බිඳුවලා සතුට. රණ්ඩු වෙනවා කියලා සතුට. හරිද? ඒවට කියන්නේ විෂම සතුට. හරි. ඒතකොට දැන් ಜಾති දෙකයි. එකක් තමයි සාමාන්‍ය සතුට.
අනිත් එක තමයි විෂම සතුට. මේ දෙක විෂම සතුට ගොඩාක් නරකයි. ඇයි? ඒකෙන් වෙන්නේ මොකද්ද? අනිත් අයට ලොකු හානියක් වෙනවා. අර සාමාන්‍ය සතුට නරකයි. නරකයි කියන්නේ ඒක වැඩක් නෑ. ඒකෙන් වෙන්නේ අසුව දුකටපත් වෙන්න හේතු වෙන ඉවරක් නෑ. ඒක සමාන දුකක් ඒක. විෂම සතුට තමන්ටයි අනුන්ටයි දෙකම දුක. තව එකක් තියෙනවා නේද? ඒක ගැන ගොඩක් කට්ටිය හිතන්නේ. හැබැයි හිතුවොත් තේරෙනවා. අර තරංග වලට දුවන යන නේද ලෝකේ. ඒ කට්ටිය මේ තහනම් මුත්තේකින් පාවිච්චි කරන නේද? එතකොට යාට මොකද වෙන්නේ? ලොකු ශක්තියක් එනවා කායයට. පොඩි වෙලා. නේද? ඒක තහනම් කරලා තියන්නේ ඒක ස්වභාවික ශක්තියක්. ස්වභාවික කායික ශක්තියක් නෙවෙයි. ඒකෙන් යාගේ ශරීරයට හානි වෙනවා. සහ ඒක ස්වභාව ධර්මයට අනුකූලව අපේ ශරීර ශක්තියක් නෙවෙයි. ඒකින්ද ඒ දුවන වෙලාවට ඒක පාවිච්චි කරලා තිබුණොත් එහෙම ඒක වළංගු නැහැ. නේද? කෘතිම කායික ශක්තිය. ඒක හරියන්නේ නැහැ. දැන් අපි කියන කයයි සිතයි කෘතිම සතුටක් හදාගන්න ක්‍රමයක් මිනිස්සු කරලා තියෙනවා. කෘතිම සතුට. සැබෑ සතුටක්. ඒකට පාවිච්චි කරන එක විදිහට දැන් අපි දන්නවා ස්නායු පද්ධතිය තියෙනවා. මේ ස්නායු පද්ධතිය කෘතිම උත්තේජනය කරනවා. ඒ කරන කෘතිම සතුටක් හදාගන්නවා. අන්න ඒකට පාවිච්චි කරන දේවල් වගේක් තියෙනවා. ඒක මොනවද? සුරාපානය සහ මත්ද්‍රව්‍ය. හරිද? ඒ කියන්නේ අපේ ඔය ස්නායු පද්ධතියේ තියෙන ස්නායු දෙකක් අතර පොඩි ගැප් එකක් තියෙනවා. මේක තිය මම කියනකොට මොකද දන්නේ නැතුව නම් බලන්න. ඒකින්ද එකකට එකක් මේව සම්බන්ධ නැහැ. මේ අපේ යන පණිවිඩය අරගෙන යන්න ඒ ස්නායු දෙකක් අතර තියෙන රසායනික ද්‍රව්‍යකින් පිරෙනවා අපි සතුට වෙනකොට ඒක ටිකකින් ආයසරයක් ඇදලා ගන්නවා. ඔය නමුත් එක්ක ඕනම පස්සේ කියන්නම්. එහෙම ඕනේ මේ සිද්ධිය එහෙමයි. ඒකද මේ රසායනික ද්‍රව්‍ය කුටිම උපද්දවල අපි අපිට ඒක උත්තේජනයක් කරන උපද්දවල. ඊට පස්සේ ආය අවශෝෂණය කරගන්න දෙන්නේ නැහැ. දැන් අයිස් වගේ වලින් එන්නේ අවශෝෂණය කරගන්න දෙන්නේ නැහැ. හරිද? එතකොට ඒකින්ද ඇත්තම සතුටක්. දැන් අපි සාමාන්‍ය සතුටදී තේ රසායනික ද්‍රව්‍ය ස්වභාවික උපදින. මත්ද්‍රව්‍ය සහ සුරාපානය වෙන්නේ කුටිම උපද්දවන රසායනික ද්‍රව්‍ය. එතකොට ඒක බුද්ධ ධර්මයේ තියෙන නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං. ඒ කියන්නේ රූපයයි නාමයයි කියන්නේ අපේ මේ තියෙන මේ ස්නායු පද්ධතියයි හරියට කම්පියුටරයයි ඉන්ටර්නෙට් එකයි. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි. හරිද? හાર્ඩ් එකක් ඕන වෙනවා, කනෙක්ෂන් එකක් ඕන වෙනවා වැඩේ කරගන්න. ඒ වගේ තමයි හાર્ඩ් එක මේක නම් හරිද? ඒගොල්ලෝ සිතුවිලිත් ඕන වෙනවා දෙකම තමයි සතුට උපදවන්න මේ ශරීරයේ හේතු වෙනවා. මේක තියෙන මේ භෞතික ප්‍රසන්න. භෞතික ප්‍රසන්න උත්තේජනයක් කරලා සතුටක් හදනවා. එතකොට ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වෙනවා. එයාට අර පාවිච්චි කරපුවම තනියම ඉඳලා හදන්න මොනවාද කියලා සතුට. ඉතින් හොඳ නැහැ. හොඳයි. මේක ප්‍රශ්නයක් නෑ. මොකක්ද මේක ප්‍රශ්නේ? මේක ප්‍රශ්නයක් ඇත්තටම නැත්තම් මම කියන කට්ටියට අපි කියලා මේ විදිහට සතුටින් ඉමු. නේද? ප්‍රශ්නයක් නෑ. ජීවිතේ සතුටින් ඉන්න එක අවශ්‍ය කරන්නේ නේද? කුතිමව මේ විදිහට සතුටක් උපදවාගෙන එහෙම ඒකේ කිසිම ප්‍රශ්නයක් නැත්තම් එතනින් එහාට මම කියන්නේ මම පැහැදිලිවම කට්ටියට කියනවා එන්න අපි මේ වැඩේ කරමු කියලා දවසකට හැම වෙලේම එක් කරගෙන ඉමු. ඉතින් මේකේ තියෙන ඇත්ත තත්ත්වය තේරුම් ගන්න. හරිද? මේක උත්තේජනය කරලා කරන්න. ටික දවසකින් මොකද වෙන්නේ? මේක උත්තේජනය කරන්න මේකට දාන්න ඕනේ රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය දවසින් දවස වැඩියෙන් දාන්න වෙනවා. හරිද? වැඩියෙන් දාන්න මොකද වෙන්නේ? ඊට පස්සේ හරි ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන්ම අයිස් වලින් වගේ හරි ප්‍රශ්නයක් වුණොත් මම මේකට ගොඩක් කියුවා. ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ වෙන්නේ මොකක්ද දන්නවද? මේක දැන් අර විදිහට උත්තේජනය කරන සතුට ලබා ගන්න ක්‍රමයකට අපි මේක හදාගත්තානේ. දැන් මොකද වෙන්නේ? අම්මගේ ආදරය නිසා සතුට නැති වෙනවා. සාමාන්‍ය සතුට එන්නේ නැහැ. තාත්තගේ ආදරය නිසා, ආදරය කරන කෙනෙක්ගේ ආදරය නිසා, සින්දුවකින්, ක්‍රීඩාවකින් සාමාන්‍ය අහිංසක සතුටක් තියෙනවා. ලෝකේ අහිංසකව විඳින සතුට යාට අහිං වෙනවා. යාට අරකින් විතරක් පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ යාට මේ සාමාන්‍ය උත්තේජනය හරියන්නේ නැති වෙනවා. ඒක නිසායි ඒ වගේ අය පරිසරයෙන් එයාලගේ කලින් තිබ්බ සතුට වෙන පරිසරයෙන්
අයි දැකලා තියෙන අයි වෙන හොදකලා වෙනවා. නේද? එයාට අම්මා ඕනෙත් නැහැ. එයාට ආදරය කරන අය ඕනෙත් නැහැ. ඊට පස්සේ එයා හොදකලා වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන්නේ මොකද? ස්නායු පද්ධතියේදී මේ හානිය වෙන්නේ. මොලේ ස්නායු පද්ධතිය. ඒකත් එක්ක මුළු ශරීරයේම ස්නායු පද්ධතියෙන් බලපාන කරනවා. ඊට මේ මස් පිළු නිකම් වෙවුලන්න පටන් ගන්නවා. හරිද? ඒ ඔක්කොම වැඩි ශරීරයේ නලියනවා දැනෙනවා. මෙහෙම ඉන්නකොට මක්කෙන් මෙහෙම වෙනවා. හරි සත්තු නලියනවා වගේ දැනෙනවා. මූණ කසනවා වගේ දැනෙනවා. තුවාල වෙනවා මේ මූණ කසන මූණ තුවාල වෙනවා. හරිද? ඊළඟට වෙන්නේ මොකද්ද? එයාට මේක නැති වුණොත් වේදනාවෙන් පටන් ගන්නවා. හරිද? එයා ඒ වේදනාව දරා ගන්න බැරි වෙනකොට පාල අරගෙන බ්‍රේක් කලා වගේ අරගෙන කපා ගන්න මට්ටමට එනවා. හරිද? හරි? මේ වගේ අතුරු ආබාධ කියන ඒවා අප්‍රමාණ එනවා. ඒක ඇවිල්ලා කුතිම තමන් හට ගන්න ස්වභාවික සතුට නෙවෙයි. මේක මේවා කරගත්තට පස්සේ වෙන්නේ මොකක්ද දන්නවද? හැඟීම් වැඩි වෙනවා. හොඳ නරක දැනගන්න පුළුවන් හැකියාව හැඟීම් වැඩි වෙනවා. ඒක හරි අමාරුයි දරන දුක්ට හිතන්න. හැඟීම් වැඩි වෙනවා හොඳ නරක තේරෙන්නේ නැහැ. බලන්න ඔයාලට පාවිච්චි පුරුදු වෙච්ච කට්ටියගේ ලක්ෂණ දෙනවා නේද? සුරාපානය කරලා ඔය ගම් වල එහෙම ඉන්නවා නිකන් අර උදේට කටව දාන්න මේ ආරකු ටිකක් නෑ දෝ ඉන්න බෑ වගේ කට්ටිය. ඒකට පස්සේ හරි මොනවද කියලා දෙන්න පුළුවන්. ඒ කට්ටියට ඒක වෙනවා. ධර්මයට ආදරයක් නැහැ. වගකීමක් නැහැ. නේද? හොඳ නරක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ මනසේ විකෘතිභාවයක් තියෙනවා. ඒකත් එක්ක කායික දැඩි කායික දුර්වලතාවයක් ඇති වෙනවා. පැහැදිලිවම අයිස් වගේ දේවල් නිසා ධර්මයක් බෝ කරන්න පුළුවන් හැකියාවක් ආවා. හරිද? ඒක සාමාන්‍ය ජීවිතේ ගියා ගොඩාක් අයිනේ. ගොඩාක් කාර්යකාරී කරනවා. ඊට පස්සේ ඇත්තම සාමාන්‍ය ජීවිතේ අහින්නේ. හරි? ඕක තමයි කුක්කීම විකෘති සත්‍ය. මේක ගොඩාක් කට්ටිය දන්නේ. හරිද? මේ ගොඩාක් කට්ටිය දන්නේ නැති නිසා මොකද වෙලා තියෙන්නේ? ලොකු අනුතරකට පත් වෙලා තියෙන කරුණු පාරක්. මේක දන්නවද මන් දන්නේ නැහැ කුරුණෑගල කොහොමද කියන්නේ? මේකට කොළඹ පැත්තේ වැඩිපුරම මේ වෙනකොට ගොනු කරගෙන තියෙන්නේ ආවත්. පාසල් ළමයි කියනොත් පාසල් ළමයි විතරක් නෑ තියෙනවා. වැඩියෙන්ම කාන්තාවක්. දෙවියන්ම මේකට ගොනු කරන් බැරි. ඒකට අලුත් ආකල්පයක් දාලා තියෙනවා. ඒ ආකල්පය තමයි ඔයාලගේ වචනේ මම කියන්නේ අපි 16 කතාවක් මේ පටන් ගත්තා. නේද? ඒක තමයි මේ අපි පොෂ් වෙන්නේ. හරි. ඔය ගන්න කතාවත් ඒ වගේ. හරි. එහෙමනම් මොකද විදහාසයෙන් මට හිතිච්ච දේ කරන්න ඕනේ. හරි. අපි පැලන්ති එහෙමයි. එහෙම එකක් දාලා දන්නවද? නින්දාන්නේ. හරි හොඳ නෑ මම ආයතනයක නමක් කියන්නේ. අන්න කොළඹ එක විශ්වවිද්‍යාලයක නේවාසිකාගාරවල ඉන්න ගෙහන් ළමයි එළියට ඇවිල්ලා එළියේ තියෙන බංකුවල කරලා ඉඳලා රෑ හුඟක් කරාට බීඩි හොඳටම දන්නේ කියන්නේ ඉන්නේ. ඇයි? අර පාවිච්චි නිසා. අන්න අපේ මුළු පරම්පරාවක් ඉවර වීගෙන ඒක පැහැදිලි කරන්නේ. හරි. මම මේ කියන ඒවා නොදන්නවා මේ රටේ උගත් දුන ඔක්කොම දන්නවා. හරිද? මේක මොකක්ද කියලා පැහැදිලි කරන්න. මතකයි කොරෝනා වසංගතය කියන්නේ මෙහෙම දෙන්නේ ඒකට මාස දෙකක් නැතුව අපි දෙන්න කතා කරලා කියනවා බෝ වෙන එක. ඒක ලංකාවට ආව පළවෙනි කොරෝනා රෝගියාගෙන් පස්සේ අපේ ආරක්ෂක හමුදාවට පුළුවන් වුණාම මාස ගාණක් එක්කෙනාට මුණ ගැහිච්ච අය ගැන තොරතුරු අරගෙන සම්පූර්ණ මැප් එකක් තියාගෙන මේක උඩරම පාලනය කරා. එච්චර පුළුවන් නම් මේ එක්කෙනාට මුණ ගැහුණ අයව පාලනය කරන්න මද්දවේ පාලනය කරන්න. වැටයි නිරයි හොඳට ගොඩක් කන නිසා තමයි මේ ප්‍රශ්නේ අපේ ළමා පරපුර බිඳට දෙනවා. තරුණ පරපුර බිඳට දෙනවා. මම නිකන් අහන අපේ මේ පුතාලගෙන් අපි කෙලින් කතා කරමු. හොඳ විවාහ මංගල්‍යයක් අරගෙන විවාහයක් වෙලා වාහනයක් අරගෙන ජීවත් වෙන්න අදහසක් තියෙනවා. මම කියන්නේ ඒක දැන් මේ වෙනකොට නිකන් ඒක සරසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් දිනයක් එහෙම දාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නේද? අදහසක් තිබුණා. බක්කටිනේ කතා කරනවා නේද? අපේ කාලේ මම පොඩි කාලේ පෙර දැකගෙන ඉන්නේ. බාලගේ වැඩි මම කිව්වා.
හරිද? ඒක නිසා මම කියන්නේ අපේ කාලේ අපි හම්බුව අපේ මනස අපේ කාලේ අපේ බලාපොරොත්තුවක් සැලසුමකට යන්න පුළුවන් ගතියක් තියෙනවා. අපේ දැන් තරුණ දරුවන්ට එහෙම යන්න තරමට අපිට කොහොමද මේක කරන්නේ කියන ප්‍රශ්නයක් මගේ ළඟ වැඩ කරන අය ඉන්නවා. ඒ දරුවෝ වුණත් අපි හොඳටම දන්නවා මාසෙකට ෂර්ට් එකකට වැඩි අපේ මේ නායක මහත්තයා හොඳටම දන්නවා අපිත් එක්ක අපේ ආයතනයේ මේ ළඟින්ම වැඩ කරන නිසා මාසෙකට ලැබෙන ආදායමෙන් සාමාන්‍ය ෂර්ට් එකක් කල්සමක් ගන්න පුළුවන් මට්ටමක් ගන්නවා නම් එකයි. එහෙනම් කාලා ඉඳලා ඒ වැටි කරනවා. ඒ තරම් දුරට කරන්න. ඒකල වෙන අවස්ථාවක් ගන්න නැහැ. ඒතර අපි ඔක්කොම යම් කිසි මේ වැටීමකට කවුද ආදරේ? අපි ගැන කවුද හිතන්නේ? නේද? හරි හරි රණ්ඩුවලන නිසා අපි ගැන හිතන්නේ අපේ අනාගතය ගැන හිතන්නේ. ඉතින් ඒක නිසා ඊට වැඩි දෙයක් කරලා තියෙනවා. අපේ පොදුනාරකේ කඩන්න අපි රවට්ටන්න ඒ අයට වැඩ වෙන්න ඔන්න ඔය කියන කුතිම සතුට ප්‍රමෝට් කරනවා. ගානට ඒ උපක්‍රම යොදමින් අපේ ළමයින්ව මන්ත්‍රාලවලට බැහැ කරවන වැඩ පිළිවෙල ඕන තරම් තියෙනවා. ඒ වැලක්වීමේ අදහස කාටවත් නැහැ. හරි ඇත්ත කියලා දෙන්න අදහසක් නැහැ. එතකොට ඊළඟට වෙන්නේ මොකක්ද අර තීක්ෂණ බුද්ධිය නැතිලා. හරි ඇත්තටම නිදහසේ ඉන්නවද නැත්නම් මිනිස්සු. මේ දෙක ළමයි කියනවා මට සංස්කෘතියක් නැහැ. මට ආගමක් නැහැ මම නිදහසේ. මට හිතෙච්ච දේ ඔය එකලා ඒක තමයි ජීවිතේ නිදහස. ඉතින් බලන්න ගියාම ඇත්ත කියලා හිතන එක පාටම කියවට ඇත්ත කියලා හිතන. නේද? ගෑනු ළමයෙකුට බාර් එකකට ගිහලා අරක්කු ටිකක් ගන්න නිදහස තියෙන්න ඕනේ නැහැ කියලා මේ දොරේ රටේ කාන්තා නිදහස වෙනින් සටන් කරනවා. එතකොට අපේ දුවලට තියෙන ඇත්ත නේද? අපිට ඕනේ මොන්න ඕනේ අපිට ඕනේ නේද? මේ කරන්නේ ඒ නිදහස තියෙනවා. නේද? හැමදාම පොල් ගගා ඉන්න කුස්සිය කියලා කියන්නේ. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපි කියන්නේ නැහැ ඔය මනුස්සයන්ට වෙලා ඉන්නේ දෙන්න එකතු වෙලා අවස්ථාව කරනවා නම් දෙන්න එකතු වෙලා උයා ගන්න එකයි තියෙන්නේ. නේද? ඒක හරි. ඒක කිසි කතාවක් නෑ. ගෙදරකට හිර කරලා එහෙම නෙවෙයි. නිදහස කියන්නේ සැබෑ නිදහස කියන්නේ මොකද්ද? නිදහසේ ඉන්න පුළුවන් කියන්නේ. හරි. අපි මද්ද්‍රව්‍ය පැත්තම අරගෙන බලන්න අපේ දුවේකට හරි පුතේකට හරි කාට හරි අද දවසේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරා නම් හෙට හැන්දෑවට ආයෝන වෙනවද? ඊළඟ දවසේ වෙනකොට ඉරතරි වෙනවද නැද්ද? පස්සේ ඉරතරි වෙනවද නැද්ද? ඒක නිදහස්ද? නිදහස් නෑ. අපිට තිබ්බ සංස්කෘතිය. අපේ සංස්කෘතිය තුළ තිබුණා කුල දැරිය, කුල කුමරු, කුල ගෙය කියලා දෙකක්. නේද? ඒවා තුලින් අපි අපූර්වට ඉර වෙලා හිටියා. ඉර වෙලා කියලා කියන්නේ අපි එක්තරා මානසිකව මනුස්සකම් වලට හොඳට ඉර වෙලා ඉන්නේ ඒවන්නේ නිදහස. හරිද? අපි ගෙනාවා හරි ලොකුවට අපිට ඉතින් ආය මොනවද කොහෙන් හරි මොනවද හම් වෙනවා නම් මගේ කම්මේ තියෙන අපේ දේවල් වල වැඩි වල වලින් හරිද? මේ බලන්න දැන් වෙලා තියෙන්නේ ඒ දවස්වල දෙන්න ආශ්‍රය කරගෙන ඇත්ත. සාමාන්‍යයෙන් ගැහැණු ළමයි කිරිලමයි විවාහ වෙන්න ඉන්නවා නම් ගෙදරකට ගිහිල්ලා තනියම ඉන්නවත් නෑ අසුර. ඒ ඉන්නවා නම් සමාජයේ මොකද කරන්නේ? හොඳයි. නේද? ඊළඟට බලන්න විවාහ වෙන්නේ නැතුව යුවලක් තනියම කාමරයක ඉන්නවා නම් පදිංචි වෙනවා. ඒ යුවතිය හෝ ඒ පුරුෂයා පාරේ ඇවිදගෙන යද්දී මිනිස්සු මොකද කරන්නේ? නින්දාට මොකද නැහැ? අර බලු කතාව. නේද? එතන මොකද වෙලා තියෙන්නේ? කොයි අර ආශ්මාර්ෂි. නේද? එයාලා කියන්නේ මොකද අපි ලිවිං ටුගෙදර් ඉන්නවා. දැන් මේවා විලාසිතාව. ඒකේ ප්‍රතිඵලය නේද හම්බුනේ. නේද? අපිට තිබුණ සංස්කෘතික අන්ත දරුවනේ අපිට තිබ්බ අනන්‍යතාවය. හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? අපි ඔය බටහිර ඉගෙනගත්තු දේවල් දන්නවද? බටහිර රටවල් වල අපේ මිනිස්සුන්ට වැඩි දිනසා ගන්නවා. අපේ ළමයින්ට වැඩි රටවල් වල දිනසා ගන්නවා කියලා දන්නවද? ඒ වැඩි දාන්නේ නැහැ කට්ටිය. හරි අපි තමයි මේ කාගෑරි මොකක් හරි පොඩ්ඩක් දෙයක් දැක්කොත් දැන් දැක්කනේ. ඇත්තටම කියන්නේ මේ මාධ්‍යවල තියෙන මලවිකාරය කියන්නේ අපේ රටේ තියෙන දේවල් ඔක්කොම දිනදාන ඔය ආස්මාතුන් ගලයි කතාවක ජාත්‍යන්තර කියන්නේ. ඒක දැන් කාටද තේරෙන්නේ? පාරේ ගහලා යන්න බැත්තත් ඉපත්තේ මුළු රටට
රටේ ඉන්න ජනාධිපති උපදේශකවරයෙක් කියලායි මෙන්න මේවට දෙයක් අහන්න. දැන් අපි දන්නේ නැහැ නමුත් ඒවා එහෙම ඊළඟට අපේ රටේ ඉන්න හිටිය උග්‍රම දරුණුම හොර දේරුම නේද? ඉරෙන් එළියට එනකොට අපේ මාධ්‍යකාරයෝ ඔක්කොම ගිහිල්ලා ඇතුලෙන් නම් වාහනයකට එන්න දීලා එයා මොනවද ගිහිල්ලා කරන්නේ? ඊවම අපේ ප්‍රවෘත්ති. අපේ රට මෙච්චර මේ ආත්මයක අපේ දරුවෝ මෙච්චර දුක්ඛ විඳිනවා හැමතැනම. අපේ පුතාලා කරන්නේ හැමතැනම දුක් විඳිනවා. නේද? අපි කොච්චරවත් උත්සාහ කරනවා ඒ වගේ එක දෙනෙක් හරි බේර ගන්න. නමුත් ඔය කියන මාධ්‍ය වලට ඔක්කොත් ඔය කියන දේශපාලකයන්ට අපේ ළමයි කෙනෙක් වුණාවක් නැහැ. අන්නර වගේ විකාර තමයි වෙනත් දැන්නේ. අන්තිමට මොකද උනේ? අච්චර ලස්සනට තිබුණු මේ සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර බොහොම ලස්සන සතුට වෙන පුළුවන් දේවල්, ඉත් නිදහස් කරන දේවල් මේ ඔක්කොගෙම මිනිස්සුම මොකද කරේ? අයින් කරලා දාලා නේද? අර විවාහ වෙන්න ඉස්සලා දෙන්න හතර තිබ්බාගේ රෝන්දියාගෙන් ඇවිදිච්ච ඒවා ගෙනල්ලා විලක් ගහනකොට මෙහෙ පෙන්නනවා මේ විවාහ දවසේ වීඩියෝ කරලා. ඒක ෆ්‍රී ෂූටින් නැති එකක් නැති. මේවා අපි වැළඳගෙන තියෙන්නේ. මේවා අපි වැළඳගෙන තියෙන්නේ. මේවා අපි ආදරෙන් අඳගෙන තියෙන්නේ. මේවා නැතුව බෑ කියලා. ඒකෙන් තමයි මේ විනාශ වෙන්නේ. ඒ වගේට අපේ උපාසකම්මලත් ඔන්න ඒකයි මේ ආන්නේ අපි නම් ඕනේ කියලා. එයාලත් මොකද කරේ? පොඩි දෙයක් වෙනකොට මොකද කරේ? 6 මාට විභාගයට යන්න තියෙන ළමයා 4 මාට ගෙදරින් එළියට යනවා. නැකත්. රාහු කාලේ. නේද? දෙයියවත් කන්න නැති දෙවියවත් මේ දිව්‍ය භෝජන කියලා දන්නවද? දිව්‍ය භෝජන ගැන දන්නවද? දන්නවද? ඒතකොට දිව්‍ය ලෝකේ පාවිච්චි කරන මේ මුදල් හේතක කියලා දන්නවද? දන්නවද? අපේ කට්ටිය දන්නේ නැහැ. දේවාල කරන මොනවද අරන්ගේ? ඒ අනිවාර්යයෙන් රුපියල් වෙන්න ඕනේ. පොඩ්ඩක් නැත්තම් දේවාල ගානේ දුන්න මොනවද පළතුරු වට්ටියකුයි සල්ලි අරගෙන. ඒක දෙවියන්ට දෙන්නේ අරගෙන. එහෙනම් අනිවාර්යයෙන් එහි පාවිච්චි කරන රුපියල් ඒ කන්නේ මනසලෝක දෙන පළතුරු වෙන්න. පිස්සුද නැද්ද? නේද? මේ වගේ පිස්සු වැඩ හින්දා අපේ ළමයි හිතන්නේ මේ බුද්ධ ධර්මයේ කියන දේ. මේ අපත් ඒකෙන් ළමයි මේක ප්‍රතික්ෂේප කරනවා. අඩුම ගන්න දැන් අපි සතුටු 4ක් ගැන කතා කරා. ඒවා ඇහිලවත් තියෙනවා. නේද? ඒක නිසා අපේ පැත්තෙන් අපිට තියෙන ලොකු වගකීමක් මේ දන්නවද අරමුණකට යන්න ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක්. හරි. මම මෙහෙම විතරක් කියන පස්සේ මේවා ගැන හොයන්න මම මේ කෙටියෙන් කාරණා ටිකක් මේ කියලා ඉවර කරගන්න හදන්නේ. හරිද? මම නිකන් මෙහෙම අහන්න. ජීවිතයේ අපි අරමුණු වලට යන්න සූදානම් කරගෙන තියෙනවද නැද්ද එක. ඒක සාර්ථක නේද? උගක් අරමුණු අසාර්ථක වෙන්න හේතුුනේ මං කිව්වා. අනුන්ගේ බලපෑමද තමන්ගේ හිතකින් බලපෑම. අපේ පැත්තෙන් බලපෑම. නේද? ආඩම් කරන් ලොකු කැමැත්තක් තිබ්බ ඒ වුණාට බැරි වුණා. මතකද? නේද? අදරය තමයි අද දෙන්නම උඩට අද එළි වෙනකම් 1 වෙනකම් 2 වෙනකම් පාඩම් කරනවා කියන 9 වෙනි උදේට අඬනවා සමහරවිට. නේද? මුගා කියලා අපේ ජීවිතය අසාර්ථකුනේ එක කන්සෙප්ට් එක. මොකක්ද? කැමති වුණාට කරගන්න. මම කැමති මේක කරගන්න කැමති වුණාට කරගන්න බැහැ. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි ජීවිතය අසාර්ථක වෙන්න තියෙන ලොකුම හිතේ තියෙන ප්‍රශ්නේ. කැමතිද? කැමතිද? නේද? දැන්ටත් එහෙම ව්‍යාපාරයක් දිනු කරගන්න, පාලනය කරගන්න, කාර්යක්ෂමව වැඩ කරන්න ලොකු කැමැත්තක් තියෙන ඒ වුණාට දැන් කැමති බෑ කියන ප්‍රශ්නේ තියෙන අය දිනුනේ නැහැ. මේකට මොකද කරන්නේ? මේකට කරන දේ කියන්නේ කොහෙද වෙනස් කරන්න ඕනේ කියන එක කියන්න උදාහරණයක් කියන්න. උදේ 4ට නැගිටින්න කියලා එලාම් එක දෙනවා කියලා. එලාම් එක වදිනවා. දැන් එලාම් තිබේ කම දෙන්න නැගිටින්න. එලාම් එක වදිනකොටම නැගිටිනවා. ආන්සර් භාගය. ඒක නැගිටින්න කැමැත්ත තියෙනවා. මේ කිලෝ 80 උස්ස ගන්න. නේද? ඒකට කැමැති බෑ. කැමැති බෑ. නේද? මේ බලන්න ඒ වගේ වෙලාවක ඇඳේ කරපොත් එක්ක ඉන්නවද නැගිටිනවද පයින්වද ඔය පොඩි දේ ඇති ජීවිතේ තියෙනවා එහෙනම් නැගිටින්න බෑ කියකේ ඉඳලා තියෙන්නේ අනින්න නේද නැගිටින්න බෑ කියකේ ඉඳලා තියෙන්නේ පයින් පූර්ව නිගමන ආරම්භ වෙනවා මට දැන් මේ භාෂාව ආයෙ මට භාෂාව ඉගෙන ගන්න බෑ ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ අද මට ආයෙ උසස් පෙළ කරන්න බෑ අත් තීරණය කළ ඉවරයි. දන්නවද?
හැකියාවක් කරන ගමන් ඕන නම් තමන්ගේ භාගය කරගන්න පුළුවන්. උපාධියක් කරගන්න පුළුවන්. භාෂාව ඉගෙන ගන්න පුළුවන්. ඇයි පූර්ව නිගමනයක් කරන් තියෙන්නේ මට බෑ. අර නැගිටින්න බෑ කියලා ඉඳලා තියෙන පණින්න පුළුවන් කෙනෙක්. කරපොත් හින්දා වෙනස් වෙන්නේ කොහෙද? හිත යම් කිසි කෙනෙක් තමන්ගේ හිත වෙනස් කරොත් නැගිටින්නවත් බෑ කියලා කියන එක අනිත්. ඔන්න අරමුණකට යන්න ප්‍රබලව හිතක් සකස් කරන වැඩපිළිවෙලක් බුදුදහමේ. ඒක අපි කොහොම සාධාරණද? මම නිකන් කියනවා අවස්ථා තුනකදී යුද්ධයක් ජයග්‍රහණය කරනවා වගේ තමයි වැඩක් සාර්ථකව නිමා කරන්න සාර්ථක දෙයක් ජීවිතේ කරගන්න අවස්ථා තුනකදී ලොකු ප්‍රහාරයල කරන අපේ හිතට. ඒ අවස්ථා තුන පැහැදිලි මම කියන්නම් කියවගන්න තේරෙයි. මට ඕනේ නෝ අහවල් දෙයක් කරන්න. අපි භාෂාව කියලා ගන්න. මට ඕනේ නෝ මම චතුර ඉංග්‍රීසියෙන් චතුරව කතා කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා කියලා තීරණයක් කරගන්න කෙනෙක්. අපේ දුවලගෙන් පුතාලගෙන් මම අහනවා. තමන්ගේ වෘත්තියට ඉංග්‍රීසි භාෂාව මනාව පුරුදු කරනවා. මේ අනිවාර්යයි. එතකොට එහෙම කරගත්තොත් කොච්චර වටිනවද? ඇත්තටම මම මෙහෙම කියනකොට ඔව් ඉංග්‍රීසි හොඳට හදා ගන්න ඕනේ කියලා අදහස් ඇවිල්ලා නැද්ද අතීතේ? දැන් කරා. පළවෙනි කට්ටිය තමයි පටන් ගන්නවත් බෑ හිතේ. ඒ තමයි පළවෙනි කට්ටිය. ඒ කියන්නේ හිතෙන්ම දෙනවා. හෙට අනිද්දා හරි තව සතියකින් අපේ හිතම ආපස්සට දෙනවා. එන්න එතෙන්ට බෙහෙත් කරනවා. ඒක පළවෙනි තැන. හරි පටන් ගන්න බෑ. කට්ටියක් ඉන්නවා පටන් ගන්නවත් බෑ අපිට. හරි දෙවෙනි කට්ටිය තමයි පටන් ගත්තට කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඕනම යහපත් දෙයක් පටන් ගත්තාම වෙනදා කරපු දේවල් නොකර ඉන්න වෙනවද නැහැ. ඒ කියන්නේ වෙනදාට වැඩිය ඒකට කැපකිරීම කරන්න වෙනවා. ඒ කියන්නේ නිදි මාරන්න වෙනවා, විනෝද වෙච්ච ඒවා අඩු කරන්න වෙනවා, රූපවාහිනියෙන් ටිකක් අයින් වෙන්න වෙනවා, ෆෝන් එකෙන් අයින් වෙන්න වෙනවා. හරිද? වෙනදා කෝලංකර කරන කීවෙන් අයින් වෙන්න වෙනවා, දියුණු වෙන්න වෙනවා. එතකොට හිතට වෙනසයි. එතකොට ඒවා ලොකු ප්‍රහාරයක් වෙනවා. හරි දෙන්නේ නැහැ කරන්නේ. අපේ හිතම කරන දේ. නැද්ද කියලා බලන්න. පටන් ගන්න දේවල් මගේ එතනම සමහර අයට පටන් ගන්නවත් බෑ. සමහර අයට පටන් ගත්තොත් කරයි. අපි හරිය කැමති ඔහේ තියලා දෙන්න අපේ හිතේ හැටි මෙහෙම. හරිද? ඒ කියන්නේ අපේ හිත වෙලාවකට මැටි ගුලි වගේ. මොකද මැටි ගුලියේ හැටි. චක්ගා ගහපොත් දුන්න. ඒ විදිහටම හිටිනවා. හරි. සමහර කට්ටිය වාඩි වෙනවා පුතුක වාඩි වෙනකොට එහෙම පුතුවේ හැදෙන්න බලන්න. හරිද? මේක නැගිටවන්න මැටි ගුලිය කරනවා වගේ හරි අමාරුයි. මේ තරුණ අය අම්මේ. මේ සමහර අයගේ ඔළුව හරි බරයි. හරි ඔළුව බර හින්දා සාමාන්‍ය කම්මැලි හිත තියන අයගේ එයාලට ඔළුව බරට දැනෙනවා. ඒකින්ද වැඩක් කරන්න ගියාම මුකුත් දෙකේ මොකද කරන්නේ? මුක්කුත් තියනවා. මුක්කු දෙකක් තියනවා. නේද? මේසේ බෙල්ලලා වැඩ කරන්න ඕනේ. ඉඳගත්තොත් කෙලින් අත ඉඳ ගන්න මේම ඉඳ ගන්න. මේ උඩ කොටස බරයි. කම්මැලි. හරිද? කම්මැලියගේ වැඩේ වැඩක් කරන්න බෑ. හරිද? එයාලා හැම වෙලේම මෙහෙම ඉන්නවා. කාවරි ගල ගන්න මොනවද? කතා කරන්නේ. හරිද? මොනවාරි වැඩක් කරමු කියලා යෝජනාවක් කරමු ගමන් එකට කියන්නේ අයියෝ මොකක් හරියන්නේ නැහැ එහෙම කරොත් හරියන්නේ. හරිද? ඊට පස්සේ අපි කියනවා මට මේක මොන තරම් වෙලා තියෙනවා. ඊළඟට මම කියනවා නෑ මේක දිහා කරමු. ඒකත් ඉතින් මෙහෙම වෙනවනේ. එහෙනම් මෙහෙම කරමු. ඒත් මෙහෙම වෙනවා. අයියෝ මම කරගන්නවා. ඒ වගේ හැම වෙලේම බෑ විවේචනයමයි. බෑ කියන එකමයි. කරන්නේ. කරලා අත්දැකීම් ගන්න. හරිද? ඒ වගේ තමයි ඒ කට්ටිය. ඒ කියන්නේ මොකක්ද කරන්නේ නිකන් අර මැටි ගුලි වගේ. මිනිස්සු එහෙම නෑ රබර් බෝලයක් වගේ. රබර් බෝලේ පොලේ ගහම ඒ වෙලාවෙන් පොළාපයින්. ඒ වගේ හරි කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒක හිතේ වැරද්දක් වෙන්නේ. කාර්යක්ෂම නෑ ඔහේ වැඩිලා. හරි. එතකොට එන්න ඒ தත්ත්වයෙන් වලින් අත මිදෙන්න මේ හිත හදන්න ඕනේ. හිත හැදුවේ නැත්නම් මේව හරියන්නේ නෑ. එතකොට අන්න දෙවෙනි කට්ටියට ඔය එතනම වැටෙනවා. තුන්වෙනි එක තමයි. ඒ කියන්නේ පටන් ගන්න ඒකට කියනවා වීර්යය කියලා හිතේ තියෙන දේ. වීර්යය කියලා කියනවා. පටන් ගන්න වීර්යයක් ඕනේ. පටන් ගත්ත ගමන් ආය ප්‍රහාරයක් කරනවා. ලොකු ප්‍රහාරයක් කරනවා කරගෙන යන්න පටන් ගන්නවා. ඉවරවත් වීම දක්වාම අරගෙන යන්න වීර්යයක් ඕනේ. ඒ තුන දැනගත්ත කට්ටිය මොකද කරන්නේ? වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා වැඩක් කරන්න ඕනේ කියලා හිතිච්ච ගමන් දැනගන්නවා අවස්ථා තුනකදී මට මේකට ඇටැක් එකක් එනවා. ඒ වචනේ හිතන්න ගමන් දැන් පුරුලිනවා. ඔය රෙඩියෙන් පුරුදු වචන නේද? මේකට ඇටැක් කරනවා මගේ හිත. ඒක දැනගත්ත කට්ටිය අවස්ථා තුනේදී ප්‍රබල කරනවා හිත.
මට අද හිතුනොත් මොකක් හරි මේ වැඩේ කරොත් මම සාර්ථක වෙනවා කියලා මම දන්නවා මේක දැන් මෙයා කල් දානවා. අද හැන්දෑව වෙනකොට කල් දානවා. ඒකින්ද මොකද ගන්න මේක හොඳට අභිප්‍රේරණය කරනවා. ප්‍රේරණය කරන මොටිවේට් කරනවා. හරි ඒක කරන්නේ. ඊට පස්සේ දන්නවා පටන් අරගෙන දවස් දෙකක් තුනක් යනකොට මෙයා මේක අදලා දානවා. ඒකින්ද හරියට මේ දවස් ටික අල්ලගෙන ඒ ටික තායතරයක් වැඩි කියලා ඒ පින්ම පැන ගන්නවා. ඒ විදිහට දැනගෙන ජීවත් වෙනවා. හරිද? කොහොමද මේ හිත හදන්නේ? ඒකට කියනවා අවශ්‍ය කරන ධර්මතාවයක් කියන්නේ හැඟීම. ඒක තමයි අරමුණක් ඇති කර ගන්න ඕනේ හැම කෙනෙක්ම ජීවිතේ. මම හිතනවා ජීවිතේ මොකක්ද අරමුණ ඇති කියලා. අරමුණක් ඇති කර ගන්න දෙවෙනි එක තමයි අරමුණට කැමැත්තක් ඇති කරගන්න. කැමැත්ත කියන එක යටින් දුන්න බලවේගයක්. හරිද? අපේ ජීවිතේ අපි කරන වැඩේ අස්සාවක් කියන කැමැත්තෙන් කරන්නේ. හරි මම නිකන් කියන දැන් මේ කාලේ තියෙන ලොකු වචනයක් ස්ට්‍රෙස් කියන ඒවා. නේද? ડિප්‍රෙෂන් කියන ඒවා. මෙන්න මේක ඇහිලා දෙනවා කියන්නේ කොහේද? මට පැය 3ක් ෆෝන් එකේ ඉන්න වෙලා තියෙනවා දවසකට. ඒකින්ද මට ડિප්‍රෙෂන්. ඒක තමයි ඇහිලා තියෙනවා. ඒක ඇහින්නේ ඇයි? ෆෝන් එකේ ඉන්නේ කැමැත්තෙන් අකමැත්තෙන්. කැමැත්තෙන් කරන වැඩ ડિප්‍රෙෂන් එන්නේ නැහැ. රස්සාව අකමැත්තෙන් කරන්න ගියොත් ඉගෙන ගන්න එක අකමැත්ත කරන්න ගියොත් තමයි පොඩි මුල ගන්න. එතකොට අපි මොකද කරන්නේ? රස්සාව කැමැත්තෙන් කරන්න බලන්න. එතකොට ඒක කාර්යක්ෂම එකක්. හරිද? අනිත් එක පීඩනයක් නැහැ. උදේ ඉඳන් හැන්ද වෙනකන් සන්තෝෂයෙන් ඉන්න. ඒක මේ මනස වෙනස් කරන්නේ කොහොමද වෙනස් කරන්නේ? තමන් ඉලක්කයක් තියෙනවනේ. ඒ ඉලක්කයට ගියොත් තමන්ට ලැබෙන ලාභ වගේක් තියෙනවා. දැන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් හිතිච්ච කෙනෙක් මොකද කරන්නේ? මම ඉංග්‍රීසියෙන් කතා කරන විදිහ හොඳට මෙනෙහි කරනවා. මම හැමදාම මේ විදිහට කෙදෑරි විදිහට හිටියොත් ඉන්න වෙන විදිහ කරන්නේ මෙනෙහි කරනවා. ඒ දෙක මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනවා කියන්නේ නැවත හිතන්න ඕනේ. හිතනකොට මොකද වෙන්නේ? කැමැත්ත. හරිද? ඒක හිතපු ගමන් කැමැත්ත වැඩි වෙනවා. කැමැත්ත වැඩි වුණාට හරියන්නේ නැහැ. හරි මම මේක කියලා ඉවර කරන්න දෙන්නම්. හරිද? කැමැත්ත වැඩි වුණාට හරියන්නේ නැහැ. වෙන දේවල් වලට තියෙන කැමැත්තට වඩා වැඩි වෙනවා. අපි යම් අරමුණකට කැමැත්තක් තියෙනවා නම් හැම වෙලේම අපි වෙනත් පැත්තකට ඇදෙන්නේ නැහැ. දැන් මම උත්සවයකට යනවා. එනකොට මේ පැත්තේ කැමති කට්ටියක් ඉන්නවා. මේ පැත්තේ ගොඩක් කැමති කට්ටියක් ඉන්නවා. මේ කිලෝ 80 හැරෙන්නේ කොයි පැත්තටද? ගොඩක් කැමති. හැම වෙලේම අපේ ජීවිතේ වැඩේ කරන්නේ ගොඩක් කැමති කට්ටියක්. හරිද? එතකොට අපේ අරමුණට අපි කැමැත්ත හිතලා වර්ධනය කරන්න ඕනේ. කොච්චරක් කරන්න ඕනේ? අනිත් හැම දෙයකටම තියෙන කැමැත්ත වඩා වැඩි වෙනකම්ම අර හිතලා වැඩි කරන්න. ඒක කරේ නැත්නම් වැඩි වෙන්නේ නැහැ. දන්නවද? කැමැත්ත තමයි අපේ වැඩක් කරන්න තියෙන යටින් තියෙන බලවේගයක් කියන්නේ. හරි අපිට ෆෝන් එකකට කැමැත්ත හිතනවා කියන්නේ. කැමැත්ත ඇති වෙච්ච වෙලාවෙ ඉඳන් අර ෆෝන් එක ගැන කරුණු හොයනවා. කරුණු හොයලා ඒවා විශ්ලේෂණය කරනවා කියන්නේ. ඊට පස්සේ ගන්න ක්‍රමේ හිතනවා. නේද? කොහොම උපක්‍රම ඔක්කොම වෙන්නේ යටින් කැමැත්ත තිබ්බොත්. ඒ ෆෝන් එකේ ගැන හිතලා ඉන්නකොට කවුරු හරි කෙනෙක් ඒක වැඩක් නැහැ කියලා ඔක්කොම මට වෙන විස්තරයක් කියනවා. දැන් අර කාය ගන්න අපි දෙන්නේ. වැඩේ අන්තිම වෙනකම් කැමැත්ත තියෙන්න ඕනේ. කැමැත්ත වැඩි කර ගන්න ඕනේ. ඊට පස්සේ වැඩි කරගත්ත කැමැත්ත මොකද කරන්න ඕනේ? අඩු වෙන්න දෙන්නේ නැතුව පවත් ගන්න. අන්න ඒක පවත් ගන්න අපේ අරමුණ දවසකට එක සැරයක් මෙනෙහි කරන්න. ඒක පුරුද්දක් කරගන්න. ඒක පුරුද්දක් කරගන්න මොකද කරන්න ඕනේ? දවසකට එකම වෙලාවක කරලා සති දෙකක් තුනක් විතර අකණ්ඩව පොඩි ගොඩයක් අරගෙන හැමදාම උදේ නැගිට ගම විනාඩි 10ක්. විනාඩි 10ක් නෑ නේද? අපිට විනාඩි 10ක් නෑ නේද? නෑ කාලේ මොකද? දවසකට විනාඩි 1440ක්. මේ 1440 උදේ අපි නැගිට ගම වැය කරන විනාඩි 10ක් මේක ලබු කොට ගන්න එපා. කියන්නේ පොඩියට හිතන්න එපා. මේක මමත් කරනවා. අදටත් කරනවා. අපේ නායක මහත්තයා දන්නවා කොච්චර වැඩ කරනවද කියලා. හරිද? ඒ වෙලාවට අවශ්‍ය කරන වැඩ ටික කරගන්න අපේ හිත මොටිවේට් කරගන්න. ඒකට උදේ ওই විනාඩි 10 හරිය වැඩක් කරලා බලන්න. හරිද? අන්න එහෙම අපි අපේ මනස සකස් කරගන්නවා. ඒකට ගැන හොඳට මෙහෙ කරලා උදේම මේක කැමැත්ත වැඩි කරගන්න. පහුවෙන්ද උදේත් කරනවා. අපි පොඩි ඩයරියේ පොඩි හරි ලකුණක් දාගන්න. හරියටම නැගිට ගමන් මේක කරන්න. හරිද? අන්නේම නැගිට ගමන් මේක කරා නම් හරි ලකුණක් දාගන්න. මේ විදිහට හරි ලකුණු 20ක් 21ක් විතර එන්න ඕනේ. එක දිගට. මට කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ ඕනේ. ඇයි? දැන් මොකද වෙලා තියෙන්නේ? පුරුදු.
අන්න ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් ටික පුරුදු කරන්න ඕන. අපේ ජීවිතේ සංවිධානාත්මක ජීවිතයක් වෙන්න. හරි අපි නිකන් ඔය අපේ ජීවිත උගාකයගේ ජීවිත කොයි වගේද? උලග යන පොලයක් වගේ. කාට ඕන හැටියට දෙන්නේ නේද? උලකට ඕන හැටියට. අපිට උදේ උලන් ගන්නවා. කොහේ ඇවිත් දන්නේ. අද උලග යන පැත්තට යන ජීවිතේ ඇති වැඩක් නැහැ. හරිද? එහෙනම් මෙච්චරයි. වීර චරිතයක්. වීර චරිතය ගැන මම චිත්‍රයක් කියන්නේ. එක වීර පුරුෂයෙක් හොඳට කාය බලය ශරීර ශක්තිය තියෙන කෙනෙක් ඉන්න අය කඩාගෙන යන්න ගමන. හරි. එතන වටේ පිටේ ඉන්න අය අතින් අදිනවා යන්න එපා කියනවා මොකද කරන්නේ? මේ කකුලෙන් ගාපුවාම අටි 10ක් 15ක් මිස වෙනවා කාටවත්. අදින්න නෙමු තල්ලු කරපුවාම ඈතට ඉතන යන කිසි බාධාවක් නැතුව යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අරමුණක් ජය ගන්න නම් වීර චරිතයක් වෙන්න ඕනේ. වීර චරිතය කියන්නේ තමන්ගේ හිත අර කෙඩෑරි මිනිස්සෙක් යන්න ගියොත් ඊට වැඩි ශක්තිමත් කට්ටිය ඇවිල්ලා මේ එනවා කොහෙද යන්නේ මෙන්න මේ ඉන්නවා. ඉතින් එයාලට උන හැටි නවත්තලා. ඒ වගේ අපේ වීරත්වය තමයි තමන් ඉන්න ඕනම තත්ත්වයක ඉඳලා හිත ශක්තිමත් කරන එක. හිතට හිතේම එන සිතුවිලි වලට බැරි වෙන මේක අපවයි. හරිද? ඒක තමයි යාර කැමැත්ත වැඩි කරගෙන කැමැත්ත කරක් නෙවෙයි. ඔකට වීර්යය ඕනේ, ඉවසීම ඕනේ, අදිෂ්ඨානය ඕනේ, උපේක්ෂාව ඕනේ, ඒ වගේ තව උනාම එකක් ඕනේ. මොකද කරන්නේ? අන්න අර විදිහට අදගෙන යන්න බැරි වෙන මේ හිත හයිය කරන්නේ. එහෙම ශක්තිමත් හිතක් ඇති කරගත්ත කෙනෙක්ව නවත්තන්න එයාගේම හිතේන බලපෑම් වල බෑ. හරි? අන්න එහෙම හයිය හිතක් ඇති කරගන්න. එහෙම කෙනාට මොන දේවල් කරන්නේ? කොහොමද ඒක කරන්නේ? ඒකට අපිට දීලා තියෙනවා පන්සිල් කියලා. කාරණා පහකින් වරකින් පුරුදු වෙන්න කියලා. හරිද? මොනවද අපිට අරමුණකට යන්න ඕන කරනවා? සිහිය, වීරය, ඉවසීම, අදිෂ්ඨානය, ඒ වගේ දේවල්. පීනලා ජයග්‍රහණයක් තරගයෙන් ලබන්න ඕන කෙනෙක් නම් පීනන්න පුරුදු වෙන්න කියලා මෙන්න මේ ගොඩනැගිල්ලකට දාලා නටන. හරියයිද? පීනන දක්ෂතාවයක් ඇති කරගන්න නම් පීනනව පුරුදු වෙන්න. නේද? නටන දක්ෂතාවයක් ඇති කරගන්න නටන පුරුදු වෙන්න. සිහිය වැඩි කරගන්න නම් සිහියෙන් ඉඳලා පුරුදු වෙන්න. ඉවසීම වැඩි කරගන්න නම් ඉවසීමෙන් ඉඳලා පුරුදු වෙන්න. මෛත්‍රිය වැඩි කරගන්න නම් මෛත්‍රිය, උපේක්ෂා අදිෂ්ඨානය වැඩි කරගන්න නම් අදිෂ්ඨානයෙන් ඉඳලා පුරුදු වෙන්න. දන්නවද පන්සිල්පත් බහින් දෙක මොකක්ද? කෙනෙක් පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් සමාදන් වෙලා තියෙනවා. සමාදන් වෙලා තියෙනවද කියවලා තියෙනවද? නේද? උගා කට්ටිය පන්සිල් කියවන විදිහ කියවි. ආම්දුරු කිව්වා පොඩ දැන් අපි අයිට පන්සිල් සමාදන් වුණා නේද? පන්සිල් දුන්නා. දුන්නා නේද? මතකද? ඒ කියන්නේ සමාදන් වෙලා කියලා කොහොමද කියන්නේ? සමාදන් වුණා නම් මතක තියෙනවා. දැන් මම සැකෙන් වගේ ආවම දුන්නේ නැහැ නේද කියලා උඩට මතකයි මම විදිහට නේද? නේද? ආවා දුන්නා. මේ තරම්ම මේක අපේ වැඩක් නැහැ මේක කියලා දෙන්නේ නැති කියලා කරද්දී කෙනෙක් මම සතුටුමයි හොරගන්න මුත් දැඩිව සිත සමාදන්. හරිද? එහෙම සමාදන් වුණාම කැඩෙන එකක් නේද? අපි તો සාමාන්‍ය ජීවිතේ අපි උදේ ඉඳන් හැන්ද වෙනකම් අඳුරු 20ක් විතර මරණයට යනවා. සමාදන් වුණාම විශ්වම් බේරෙනවා. නෑ. ඇයි? ආරාම නේද? කරදරේ වගේ දෙනවා. ඉවස ගන්න බැරුණා 10ක් වත් නැහැ. ඒක පටන් ගන්න නැහැ. හරිද? හැබැයි 10ක් මැරෙනවා කියන්නේ 10ක් බේරෙනවා. ඔය බේරපු 10 බේරපු හැම වෙලාවෙම මේ පුද්ගලයා සිහියෙන් ඉඳලා නැහැ. ඉවසීමෙන් ඉඳලා නැහැ. අදිෂ්ඨානයෙන් ඉඳලා නැහැ. වීරියෙන් දරාගෙන ඉඳලා නැහැ. එහෙනම් සිල් පදයක් සමාදන් වෙලා ආරක්ෂා කරන හැම වෙලාවෙම මොකද වෙන්නේ? සිහියෙන් වීරියෙන් ඉවසීමෙන් අදිෂ්ඨානයෙන් ඉඳලා යාගේ මානසික ශක්තිය හරිද? ඊළඟට මේ බලන්න ටික දවසක් යනකොට මොකද වෙන්නේ කියලා. කොහොම පොඩ්ඩක් තව තියෙන්නේ කිව්වා ඉවර කරගත්ත හැටි මාස්ටර්. හරි ඒ වගේ කියන්නේ අත්‍යවශ්‍යින් දා මේ බලන්න මේ මෙහෙම කියන්නේ උදේ 4ට ඇහැරවනවා අපි 8 වෙනකම් බුදියන්න දුර වෙලා ඉන්නේ.
ඒකල අහන්නේ මොනවද දැනෙන්නේ? එයා මොනවද කියන්නේ? මගේ ඇඟ රිදෙනවා, මගේ හිත රිදෙනවා, මාව පෙරලා දාන්න කියලා. නේද? හැබැයි යාට අපි නිදියන්න දෙන්නේ. දෙවෙනි දවසෙත් හැරෙනවා. දෙවෙනි දවසේ මොනවද කියන්නේ? ඊයරත් වැඩියම. එයි ඊයම අවුලක් තියෙනවා. තුන්වෙනි දවසේ දෙවෙනි දවසේ වගේම. 4 5 6 7 8 එහෙම වෙනකොට ඇඟේ අමාරු සහ හිතේ අමාරු මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හරිනෝ? ඒතර මොනවද? දවස් 15ක් විතර නැගිට්ටොත් ඊට පස්සේ අපිට නැගිටවන්න දෙයක් නැහැ. අපි යනකොට අන්න නැගිටලා මලක් වගේ. එයි අපි ළඟ තියෙන දේ ගවේෂණය කරලා ඒකෙන් ප්‍රයෝජන ගන්න නැහැ. ඇයි එහෙම වෙන්නේ? මොනවද? අපි ඒකට කියනවා නිදිලා. අමාරුවෙන් යම් දෙයක් කරොත් ඒක ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වයකට අපිව පත් වෙනවා. දරාගෙන යම් දෙයක් කරොත් දරන්න දෙයක් නැති වෙනවා ටිකක්. හරිද? ඔබ දන්නේ නැහැ. අපේ මිනිස්සු සුරාපානය කරන්න පුරුදු වෙලා තියෙන කට්ටිය නවත්තන්න ගියාම කියනවා බෑගෙන මගේ ඇඟත් පිරුණනවා හරි අමාරුයි. පළවෙනි දවසේ දරන්න ඕනේ. දෙවෙනි දවසෙත් දරන්න ඕනේ. තුන්වෙනි දවසේ දෙවෙනි දවසේ වගේමයි. හතරවෙනි දවසේ ටිකක් ලේසි. පහ තව ටිකක් ලේසි. 15 ගොඩක් ලේසි. 20 නිදහස් වෙනවා. හරිද? ඒකෙන්ද යහපත් පුරුදු ඉක්මනට පුරුදු කරගන්න පුළුවන්. වැරදි කර ඉන්න කෙනෙක් වැරද්දෙන් නිදහස් වුණාම හරි සාර්ථකව ජීවිතයක් ගෙවනකොට ඔය වගේ කැමැත්ත වැඩි කරගෙන හරිද කාර්යක්ෂම වෙනවා වැරදි වලින් අත මිදලා ඒ ජීවිතය හැදෙනකොට හිත ගැන මොකද කියන්නේ දුකයිද සතුටුද සිල් රැකෙන්න පටන් ගන්නකොට අකණ්ඩව හරිද යහපත්ම වෙන්න ගන්නකොට හිතට මොකද වෙන්නේ ඒක පොඩි සතුටක් නෑ ඒක ලොකු සතුටක් හරිද දෝරේ ගලාගෙන උල්පතකින් ගන්නවා තමන් සාර්ථක වෙන්නේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනකොට හරිද අර උල්පතකින් වතුර ගන්නවා වගේ ඇතුළෙන්ම එනවා උතුම සතුටක් ඒක ඔය රාගයකින් වරුන් සතුටුනේ මිනිස්සු ඉස්සන්නේ ලෝකෙන් ලොකුම සතුටක් ඒ වගේ දසදහස් ගුණයක් අනිත් එක ඔය සාමාන්‍ය ජීවිතේ අහිංසක සතුටක් ගැන කතා කරන්නේ නේද ඒක මොහොත පොඩි වෙලාවෙම තියෙන්නේ ඕනම සතුටක් තියෙන ආහාරයක් වා ආහාරයේ දිවේ ගෑවිලා තියෙනවා විතරයි සතුට තියෙන්නේ උගුරේ පල්ලයට ගිය ගමන් ආයෙ කනවා ඒ වගේ මහා අමුතු එකක් ඕකට පොඩ්ඩක් හිතලා බලන්න පොඩි වෙලාවක සතුටින් අපි ආදරය කරන කෙනෙක් හම්බෙන්න ඕන කියලා ඉතිච්ච වෙලාවේ ඉඳන් දුකයි. ඊට පස්සේ හම්බුනහම හම්බෙච්ච ගමන් සතුටින් හම්බෙලා කතා කරන පළවෙනි වදනේ හින්දා මොකක් කළාද? නේ? දැන් ටිකක් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ කොහමද? මලවදේ. ඊට පස්සේ ආය හරියට ගියාට පස්සේ ආය ඕනේ කියලා. ඉතින් මෙහෙම පොඩි වෙලාවයි ඔයගෙන අපි විශ්ලේෂණය කරලා නැහැ කරලා බලන්න ඇත්ත කතාව මම කියන්නේ. නේද? තරහද? මෙහෙම ඒවා කියනකොට තරහද? ඉතින් ඔබ ඒක අපයක් නැහැ කියලා කියන්නේ මේක කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ දැනගෙන කරන්න. හරිද? මම නිකන් තව වෙන ප්‍රශ්නයක් අහන්නේ. ජීවිතේ කාට හරි හම්බෙලා දෙනවනේ මට මෙන්න මේ දැනට්ටා වුණා 100%ක්ම විශ්වාසයි කියලා අම්මව හරි තාත්තව හරි පාව හරි හම්බෙච්ච එක්කෙනෙක් හරි ඉන්නවා. කොහොමද? එදෙම වල විදිහට යවන්නේ අර වගේම කරන්නේ කට්ටිය මගේ මයි අර වයින් විශ්වාස නැද්ද? නේද? ඔව් විශ්වාස නැහැ විශ්වාස නැති ගහ වෙන්න ඕනේ නැහැ. අර නීති පොතේ ගිහිල්ලා කියලා නේද? ඔක්කොම කරලා සාක්ෂි කාර්යවත්යන් කරලා එහෙම කරන්නේ විශ්වාස නැති. හරි ඒක මේ ප්‍රශ්නේ. ඒක මේ ප්‍රශ්නේ. තමන්ට තමන් විශ්වාසයි. විශ්වාස. මොකද හරිද? තමන්ට තමන් විශ්වාසයි කියලා කියන්න පුළුවන්. තමන්ගේ හිත අපි මේ කියන විදිහට අදාළ. එදාට මම දන්නවා මාව නවත්තන්න කාටවත්. හරි ඒකයි කියන්නේ මානසික ශක්තිය වර්ධනය කරගන්න අන්නර උපදින සතුට තියෙනවානේ මම කිව්වේ ඒක කාටවත් උදුරන්න බෑ දැනට සාමාන්‍ය ජීවිතේ අපිට තියෙන සතුට අනිත් අයට උදුරවන්න පුළුවන් මම ආදරය කරන අය මත මම නඩ කරලා තියෙනවා එයාලට පුළුවන් එක වචනකින් මාව සම්පූර්ණයෙන් අයින් කරනවා අද විනාශ ගන්නෙත් ඒකයි එකම දැනකින් සතුට වෙන්න පුරුදු වුණාට පස්සේ ඒ කියන්නේ ලෝකෙම ප්‍රයෝජනයක් අරගෙන සතුටෙන් ඉන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා හරිද
දැන් ඔය හරියට යහපත් ජීවිතයක් පටන් ගන්න සිල් රැක්කට පස්සේ අතුලින් යන සතුට කියන කාටවත් ගන්න බෑ. ඒක උදේ නැගිට්ටාම අත්විඳලා බලන්න දවස් 20යි මේකට ඕනේ. කරලා බලන්න කොහොම හරි කරලා කරන්න දවස් 5යි දුක් විඳින්න ඕනේ. දවස් 5ක් විතර හරියම ආවි. ඊට පස්සේ ලේසියට පටන් ගන්නවා. ඊට පස්සේ උදේ නැගිටිනකොට ඒකට කියන්නේ ධර්මයේ කියන්නේ ප්‍රමෝදය කියලා. පුදුම සන්තෝෂයක් එනවා හිතට. ඒක විඳින්න ඕනේ. හරිද? මොකද අපේ හිතට අවුවිතින් එකක් තියෙනවා. අපේ හිත හරි අසරණයි. එයා ආහාරයට හොයන්නේ සතුට. එයාට සතුට දෙන්න අපි මේ පාවිච්චි කරන ක්‍රම වලින් එයා දුකටපත් වෙනවා. හරිද? ඉතින් එයාට කන්න දෙන්න කියලා මම කියනවා. හරි එයාට හොඳ රසම කෑමක් දෙන්න. ඔය දැන් දෙන්නේ මහා කාර්කස නිකන් අර කුක් වගේ. හබලා තමයි සතුට හම්බෙන්නේ. එහෙම නැතුව හොඳ සෞම්‍ය කෑම තියෙනවා. ඒක තමයි මේ අnder මම කියන්නේ හතර කට්ටියක් ඉන්නවා කියලා සතුට වෙනවා. ඒකෙන් මේ හතරවෙනි කට්ටිය ගැන තමයි අන්තිමට කියන්නේ. යහපත් ජීවිතයක් ගත කරලා සිල් රැකලා හරිද හැම පැත්තකින්ම තමන් සාර්ථක වෙනකොට ඇති කරගන්න සතුට බලන්න පුළුවන්. උසස් මනස පාවිච්චි කරගන්න. අපිට හම්බෙලා තියෙන උසස් මනස පාවිච්චි කරන්න. ඔක නිකන් තියාගෙන ඉන්න බල කරන්න. හරිද නිරෝධ වෙන්නේ අපරාධ. හරිද තමන්ගේ මත රඳා පවතින සතුට. වෙන කාටවත් උදුරන්න බැරි සතුට. ස්ථාර සතුට. ස්වභාවික සතුට. අර මද්ද්‍රව්‍ය වලින් මොනවද කිව්වේ? කෘත්‍රිම සතුට. බැරි වෙලාවකත් මේකට ඇබ්බැහි වෙලා දිනවා නම් දවස් 20ක් අදිස්ථාන කරන්න. පළවෙනි දවසේ මේ මත ටිකක් පාඩම් කරන්න. පළවෙනි දවසේ අමාරු එක මතක තියාගන්න. පළවෙනි දවසේ ගොඩක් අමාරු. දෙවෙනි දවසේ ඊටත් වැඩි. තුන දෙක වගේම. හතර ටිකක් ලේසි. පහ තව ටිකක් ලේසි. 15 ගොඩක් ලේසි. 20 හරිද? අන්න ඒකට පොඩි කොලයක් පාවිච්චි කරන්න. එහෙම කරගෙන ඔය උසස් සතුට හදාගන්න මේකට අපිට පන්සිල් ලොකු ප්‍රයෝජනයක්. හරිද? ජීවිතේ සාර්ථක කරගන්න ඕන වගේ ක්‍රමවේදයි ධර්මයේ තුල තියෙනවා. හරි. ඉතින් අපිට ඕන කරන්නේ ඇත්තටම මෙන්න මේ ක්‍රමවේදයට සමාන කරගන්න. ඒක ඇත්තටම මම අහනවා. දැන් මේක නිරාගමික සංකල්පයක් කරනවා. බෞද්ධයෝ ආගමිකද නිරාගමිකද? බෞද්ධයෝ ආගමිකද නිරාගමිකද? බෞද්ධයෝ නිරාගමිකයි. බුද්ධ ධර්ම කියන්නේ ආගමනේ. අදහන්නේ නැහැ. ඒකේ මොකක්ද අදහන්නේ කියන්නේ? ඔයවත් අදහන්නේ. ඒක තමයි ඇත්ත ගවේෂණය කරන්නාට කියනවා වික්ෂුව සහ සිවණක්. අපේ අම්මා තාත්තගේ බෞද්ධකම ඉන්නේ නැහැ. මේ අම්මු බෝරු පාටපල් දුන්නේ. හරිද? අම්මා බෞද්ධ තාත්තා බෞද්ධින්ද බෞද්ධකම කියන එකක් ඉන්නේ. හරිද? මොකද ඔයාලා බලන්න දැන් මට එච්චර ගොඩක් කියන්න බැහැ පස්සේ කතා කරමු. බෞද්ධකම කියලා කියන්නේ ඇත්ත ගවේෂණය කරන්නේ ඒකට ආවමක් නැහැ. ඒක දෙන ධර්මයක්. මෙන්න ඇත්ත කියලා කියනවා මේ ඇත්ත ගවේෂණය කරන්න කියලා. ඉතින් මෙන්න මේක සමාජයට නොකිරීම නිසා ස්වාමීන් වහන්සේලා බව. හරි විකාරයන් යන එකක් බලන අඳුර උත්තරින් ඉතින් පන්සලුංගක් කට්ටිය සමාන්තයෙන් යන්නේ නැගක් බලන්න. බුදුහාමර ප්‍රතික්ෂේප කරලා තියෙන එක නැකතක් හදාගන්න විදිහ තියෙනවා. සිත කය වචනේ සම්වර කරගෙන යම් වැඩක් කරනවා නම් ඒක තමයි උසස්ම එක. ඒක දේශනාවක් කියනවා. අපල කියලා කියන්නේ කර්මය අයින් කරගන්න විදිහ තියෙනවා. මේ මුළු ජීවිතේම ලෞකික ජීවිතය සාර්ථක කරගන්න, සංසාර ජීවිතය සුවපත් කරගන්න, ලස්සන ජීවිතයක් ගත කරන්න, සුව පහසු ජීවිතයක් ගත කරන්න, ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඒ හැම දෙයකම මනස ශක්තිමත් කරන වැඩ පිළිවෙලක් මේක ඇස්සේ තියෙන එක මේ ආගම් වේදයක්, ජාති වේදයක් ඒක ඇස්සේ නැහැ. හැබැයි ඒකට පරිපූර්ණව කැප වෙලා කටයුතු කරන කට්ටිය මේ වගේ එකක් කරනවා. එතරම් නෙමෙයි විසුණුනාථ කියන්නේ එහෙම කෙනෙක්. එයා කල්පනා කරනවා හරි මම හරියන්නේ මේක අනිත් අයටත් කියලා දෙන්න ඕන මාත් මේක සම්පූර්ණයෙන්ම කරන්න ඕන මට අනිත් දේවල් වලට වැඩි මේක කරන්නේ හොඳයි කියලා හිතන කට්ටිය. එතර දෙන්නේ බැරි කියලා කියන්නේ නේද? ඒක බුදුහාමුදුරුවෝ අපට දක්වලා දෙන හැටි අපි මේක විකෘති කරන්නේ විසුරිකාර කරන්නේ. ඒකින් මොකද කරන්නේ? නිග්‍රහ කරනවා කියන මිනිස්සුන් කරන්නේ. නේද? ඉතින් ඒකින්ද ගොඩාක් දේවල් හිතන්න තියෙනවා මේ සමාජගත කරගන්න ඕනේ. ලෝකයේ තියෙන නොයෙකුත් දේවල් තියෙනවා ඒ නායකත්වය ගැන එහෙම කියන ගොඩාක් කන්සෙප්ට් තියෙනවා මම හැදෑරුවා. අද අපිට බලලා මේ කියන්නේ ඒ හැම එකක්ම අරගෙන ඉස්සරහ මට ඕන වෙලා මම ඒක කරේ ඒක කරලා ඉන්නලා අන්තිමට මට බෞද්ධ ධර්මයේ තුන දිවිලා හම්බ වෙන දසරාජ ධර්මයේ. දසරාජ ධර්මයේ තියෙන කාරණා 8ක මට හම්බෙච්ච යුරෝපයේ පැත්තේ තියෙන බටහිර පැත්තේ තියෙන ලීඩර්ෂිප් කියලා කියන කන්සෙප්ට් එක. ඒකත් දසරාජ ධර්මයේ තියෙන අන්තිම 8 වෙනි කාරණය. දෙවෙනි පළවෙනි එක දෙවෙනි එක ඉතිරි ටික ඇතුලේ අර ටික තියෙනවා. අපේ තියෙනවා දානේ සහ සීලය කියලා. වැඩි.
අපි ළඟ තියෙන දේවල් අපි ප්‍රයෝජනට ගන්න නැහැ. කට දියුණු කරන්න ඕන තරම් අපිට ක්‍රම වේද තියෙනවා. ඒකයි අත්‍තරම අපි ඔය හැම වෙලේම කියන්නේ. ඊවැරදි ධර්මයේ දැන්වත් මේ ඊවැරදි ධර්මයේ අපිට ලෝකෙට ගියොත් මේ රට දිනුනවා. ඒ සඳහා දෙල ගැහිලා කටයුතු කරන්න ඕනේ. එකමුතු වෙලා කටයුතු කරන්න ඕනේ. දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ එකම අරමුණ. හැමෝටම තියෙන ඕනේ එකම අරමුණ ඒක. තමනුත් හැදිලා අනුනුත් හැදෙන්න හිතලා දත්විටි කෑවට බෑ. ප්‍රාර්ථනා කරාට බෑ. නේද? ඉස්විකාර වැඩ කරන්නත් බෑ. නේද? ඒවා අයින් කරලා දාලා ශක්තිමත් තමන් ගැන විශ්වාසය තියලා ලෝකේ තියෙන ලොකුම ශක්තිය චිත්ත ශක්තිය. ඒ තමන්ගේ තුලින් ශක්තිය උපදවාගෙන කටයුතු කරන ආකාරය තේරුම් ගන්න කටයුතු කරන තමයි ඉතින් හැම දිනාටම ඒ ආකාරයෙන් තමන්ව තේරුම් අරගෙන ජීවිතේ තේරුම් අරගෙන මේ ජීවිතේ සාර්ථක කරගන්නත් සතර ජීවිතේ සුවපත් කරගන්නත් නිවනින් සැනසෙන්නත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. ආපාසත්තා සුමත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං চিරං රක්ඛන්තු දේශනං চিරං රක්ඛන්තු පරමං හොඳයි විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව සංවිධානය කරන්න උපරිම වශයෙන් කටයුතු තමන්ගේ අත්‍යගේ සියලුම යහපත සඳහා මේ තම සත්භාවයෙන් කටයුතු කරන යුතුනේ ත්‍යාගයේ අනිවාර්යයෙන්ම මනින්දයෙන් මාර්ග මාසාතුරු ආයතනයේ සියලු සේවක සේවිකාවන් ඒ වගේම පවුල් උදවිය වගේම අසල්වාසී සියලුදෙනා කරා ඉතින් එයාට බොහෝ පුණ්‍ය මුදනා කරනවා විශේෂයෙන්ම මේ කවුරුහරි ජීවිතය ගැන යන්තම් දැනෙන්න තමයි කියාගන්න අවස්ථාවක් ලැබෙනවා. හරි සතුටු වෙනකොට අපි ගන්නවා. ඇත්තම කියන්න බලන්න. හිතන්න දෙයක් කියන්නේ. දෙසරයක්, තුන්සරයක්, දහසරයක්, 15සරයක් නේද? ඒක මට හම්බෙච්ච එකක්. ඔක ඇහිච්ච දවසේ මම ඒක නම කරන් හිතුවා. ඉතින් ඒ නිසා අනිත් පැයට ඒක ආයාස කරන්න ඕනේ. ඒක තමයි අපි කරන්නේ. ඉතින් ඒ සඳහා අවස්ථාව ලබා දුන්න